සිවිල් ටීම් එකකින් අදාළ ස්ට්‍රක්චරල් පාර්ට් එකත් එක්ක ෆිනිෂින් ආවන් පස්සේ බිල්ඩින් පැතුරේ සම්පූර්ණ විලාසයක් වේවා සාමාන්‍යයක් වේවා අපි MEP පාර්ට් එකෙන් කරන්නේ සම්පූර්ණයෙන්ම මේ අපේ ගියක් ඇතුලේ ෆැසිලිටේට් කරනවා. ඒ කියන්නේ අපි දන්නවා අපේ ගියක් ඇතුලේ අපිට ලයිට් ඕනි, ඊළඟට පවර් සිස්ටම් ඕනි, ඊළඟට වතුර ඕනි, ඉදිරියට අවස්ථාවයක් සඳහා එතනින් එහාට ගියාම අපි දන්නවා අපිට AC ඕනි ගියක් ඇතුලේ අපිට කම්ෆර්ට් ලෙවල් එකක් තියාගන්න. ඒකත් එක්ක වැදගත් දෙයක් තමයි සේෆ්ටි කියන්නේ. සේෆ්ටි කියද්දී අපි දන්නවා බේසිකලි දැන් ගින්න ගින්නක් වගේ දෙයක් අපිට ගින්නක් ඇති වෙන කලින් දැනගන්න පුළුවන්. ඊළඟට ගින්නක් තිබුණාට පස්සේ මේක නිවා ගන්න අපිට සොලියුෂන් ගන්න පුළුවන්. ඒ වගේම අපි දන්නවා අපේ ගෙවල් වලට අපි LP ගෑස් වගේ දේවල් ගේනවා. ඒ දෙයක් ඕනලා ගින්න ගන්න පුළුවන්. ඒ දෙයක් ඩිස්ට්‍රිබියුෂන් කරගන්න. ඊළඟට ඒ දෙයක ලීක් එකක් වුණාම ඒ දෙයක් දැනගන්න. මේ වගේ නොයෙකුත් ආකාරයේ MEP සිස්ටම් අද වෙති ගොඩාක් අපේ ගෙවල් වල තියෙනවා. ඔයාලට කැන්ටර් විලාසයට ගියත් සාමාන්‍යයට ගියත් මේ දේවල් බලා ගන්න පුළුවන්. ප්‍රොජෙක්ට් ඩිස්ක්‍රිප්ෂන් එකේදී මම සිම්පලි අයිඩියා එකක් දෙන්නම්. දැනට ඒ කියන්නේ අපි ඔයාලා දන්නවා LCMC විදිහට අපි විතර කරන්නේ ප්‍රොජෙක්ට් මැනේජ්මන්ට් කන්සල්ටන්ට් පාර්ට් එක. ඒකත් එක්කම LCMC ගේ යටතේම නෙවෙයි අපි MEP පාර්ට් එකේ බේසික් කරන්නේ ක්වොලිටි ඇෂුරන්ස් පාර්ට් එක. මේකේ ඩිසයින් පාර්ට් එක කරන්නේ මම මෙතන දාලා තියෙන MEP කන්සල්ටන්ට් විදිහට නොයල් ජෝසප් කන්සල්ටන්ට්. අපි LCMC විදි කරන්නේ එතන එයා නොයල් ජෝසප් එකෙන් අප්‍රූව් වෙලා එන ඩිසයින් ඩ්‍රෝවින් හරි ඒ දේවල් අදාළව සයිට් එකේ වැඩ යන විදිහ ක්වොලිටි ඇෂුරන්ස් කරන එක ප්‍රොජෙක්ට් ඕවර්විව් එක මේ දේවල් ටික ඔයගොල්ලෝ බලා ගන්න. ඊළඟට මම ටවර් J එකයි ටවර් K එකයි ගැන පොඩි අදහසක් දෙන්නම්. දැන් මෙතන අවින්දු ඊළඟට ලෙක්සස් හිටපු කට්ටිය දන්නවා. විලාස් වල හිටපු කට්ටිය මේක වැදගත් වෙයි. අපි ටවර් J එකට හෝ K එකට ගියොත් ටවර් J එකේ තියෙන්නේ 3 bedroom room. ඒ කියන්නේ bedroom තුනක් තියෙන ගෙවල්. ඒකෙදි ෆ්ලෝ එකට අදාළව ජෙනරල් ගෙවල් 8ක් තියෙනවා. ඒකත් එක්කම low ground floor level 1 එක සහ low ground floor level 2 එක තියෙනවා. low ground floor level 1 එකේ ගෙවල් දෙකක් එනවා. low ground floor 1 එකේ ගෙවල් 4ක් එනවා. low ground floor level 2 එකේදී ගෙවල් දෙකක් එනවා. ඒ විදිහම ටවර් K එකේදී ටවර් K එකේදී අපේ තියෙන ග්‍රවුන්ඩ් ෆ්ලෝ එකත් ඇතුළත්ව 9 ෆ්ලෝර් එක දක්වා ඔක්කොම ෆ්ලෝර් 10යි. එක තත්ත්වයක ජෙනරලි ගෙවල් 8ක් එනවා. ඒකෙදි 2 bedroom ගෙවල් 72ක් සහ පෙන්ට් හවුස් 4ක් තියෙනවා. පෙන්ට් හවුස් එකක් කියද්දී ඔයගොල්ලෝ දැනටමත් දන්නේ නැති. අපි ජෙනරල් පෙන්ට් හවුස් එකක් කියන්නේ බෙඩ්රූම් 4ක් වෙන ගෙදරක්. අපි එනම් MEP සර්විසස් වලට යනවා. මුලින්ම මම කතා කරනවා ඉලෙක්ට්‍රිකල් ඩිස්ට්‍රිබියුෂන් සිස්ටම් එක. අපි දන්නවා අපි කියක් ඇතුළට ගියාම අපේ ගෙදරදී අපේ AC එකක් වැඩ කරන්නේ වොෂින් මැෂින් එකකට, ෆ්‍රිජ් එකකට, එතනින් අරගොත් ටීවී එකකට, එතන දාලා තියෙන මේ ජෙන්ඩර් ඉක්විප්මන්ට් ඔක්කොටම අපිට අනිවාර්යෙන් පවර් එහෙම නැත්නම් ඉලෙක්ට්‍රිසිටි කියන දේ ඕනේ. මම මුලින්ම පටන් ගන්නවා අපි ජෙනරල් අපි හැමෝම ඉන්ජින් ඩිප්ලියක් කරන සහ ඉංග්‍රීසි ෆීල්ඩ් එකේ ඉන්න කට්ටිය විතර දන්නවා අපි ෆස්ට් එකක් ඉගෙන ගන්නවා normal house wiring diagram එක. ඔයාලට මේකෙදි බලා ගන්න පුළුවන්. මෙතන මම මේ house power distribution board කියලා රෝස පාටි පොටුවක් ඇඳලා තියෙන්නේ බේසික් අපේ ගෙදරක තියෙන power distribution board එක. ඒකෙදි මුලින්ම තියෙනවා main breaker. ඊළඟට SPD එක. SPD කියන්නේ surge protection devices කියන්නේ. surge protection devices කියන එක අපි මීට අවුරුදු 10කට විතර කලින් අපේ ගොඩාක් house wiring වලට යොදාගත්තා. හැබැයි generally අද ගොඩාක් යොදා ගන්න අපි power board වල විශේෂයෙන් ගෙවල් වල අපිට මේක දැක් ගන්න වෙන්නේ. අපි apartment building වලට ආවත් ඒක නෙවෙයි project එකේ තියෙනවා තියෙන්නේ mainly floor එකට අදාළව තියෙන main board එක විතරයි අපි surge protection devices දැනගන්නේ. මෙතනින් මම ඔයාලට idea එකක් දෙන්න මේකට දාන්න. ඊළඟට තියෙනවා RCC එක. normal අපේ tip switch එක. එතනින් එහාට room 1 2 ඊළඟ kitchen එක මේ විදිහට power අරන් ඉන්නේ. live sorry space wire වලට අදාළව අපි වෙන වෙනම circuit breakers දාලා තියෙනවා. main components එක
අපි මේන් සර්කිට් බ්‍රේකර් ඩුවල් පෝල් එකක් කියලා අදහසක් තියාගන්න නියුට්‍රල් එකට සහ අපේ බේස් එක කියන දෙකම අපිට ඔන් කරන්නත් පුළුවන් ඕෆ් කරන්නත් පුළුවන්. ඒ කියන්නේ අයිසොලේට් කරගන්න පුළුවන්. ඒ දෙකම අපිට ඕන්ලාට ඔන් ඔෆ් කරගන්න පුළුවන්. ඒක RCCB, SPD අපි කතා කරලා DSS ටික. ආයේ ස්විච් socket outlet, normal switches, ඊළඟ fan speed regulators මේ වගේ දේවල්. හා මුලින්ම තියෙන්නේ මේන් බ්‍රේකර් එක ඩුවල් පෝල් සර්කිට් බ්‍රේකර් එක. අපි මේක යොදා ගන්න අපේ ගෙදරට ඕවර් කරන්ට් එකක් ඊළඟට මොකක් හරි වාරයක් වගේ ඇතිල්ලිලා නැත්නම් වාරයක තව කොහෙද තව මොකක් හරි දේ ෂෝට් නෝ ඒ සඳහා වෙන ආරක්ෂක උපාංගයක් විදිහට තමයි අපිට මේන්ලි ඩුවල් පෝල් සර්කිට් බ්‍රේකර් එක යොදා ගන්න. මම කල්ලුත් කතා කරා වගේ මේකේ ප්‍රොටෙක්ෂන් එක හම්බෙනවා අපේ නෝමල් ගියර් උඩ පේස් එක. නැත්නම් ලයිව් වයර් එක සහ නියුට්‍රල් කියන කන්ඩක්ටර්ස් දෙකට. අයිසොලේටින් පාර්ට් එක තමයි මේකේ තියෙන ප්‍රධානම ඩියුටි. ඊළඟට තියෙනවා ස්විච් ස්විච්. නැත්නම් RCCB එක අපි මේක ගන්නවා. ඉලෙක්ට්‍රිකල් ෂොක් ඊළඟට මොකක් හරි බින්නක් වගේ දෙයක් ඇති වුණා. ලීකේජ් කරන්ට් එක ජෙනරේට් මේ ලීකේජ් කරන්ට් ඩිටෙක්ට් කරගෙන අපේ සිස්ටම් එක මුලින්ම ඔෆ් කරන්නේ මේ RCCB එක. ඊළඟට සෝර්ස් ප්‍රොටෙක්ෂන් ඩිවයිසස් SPD එක. SPD එක mainly අපි යූස් වෙන්නේ අපේ සිස්ටම් එකේ වෝල්ටේජ් මොකක් හරි ෆ්ලක්චුේෂන් ඒ කියන්නේ අඩු වැඩි වීමක් වුණොත් ඒ දේ යොත් කරගෙන අද අපේ සම්පූර්ණ පද්ධතිය ආරක්ෂා කරගන්න. කියන්නේ පද්ධතිය ඕෆ් කරගන්න. ඊළඟට අපේ රූම් වලට වෙන වෙනම අපි දාලා තියෙන සර්කිට් බ්‍රේකර්ස් අපේ පැනල් බෝඩ් එකේ. සර්කිට් බ්‍රේකර්ස් වලට ගත්තාම අපිට පුළුවන් මේකෙදි මොකක් වූ අපේ මේ රූම් එකක් ඇතුළට කරන්ට් එක අරන් ලයිව් වඩේ පෝල්ට් එකක් આવොත් ඒ කියන්නේ පෝල්ට් එකක් විදිහට අයිඩියා එකක් තියාගන්න පැය 60ක් වෙන්න පුළුවන් ඊළඟට මොකක් හරි ඉලෙක්ට්‍රිකල් ෂොක් එකක් වුණොත් මුලින්ම ඕෆ් වෙන්නේ මේ බ්‍රේකර්. හා ඊළඟට ආව ස්විචස් වලට ස්විචස් ඒගොල්ලෝ නෝමල් ගන්න දෙයක් ඒකෙන් දා ඔයගොල්ලන්ගේ වල ඊළඟට ප්‍රොජෙක්ට් එකට අපහම ගන්න one gang line switch ඊළඟට two gang light switch one gang dimmer switch two gang dimmer switch normal dimmer එකක් කෙනෙක් ඇදියා තියාගන්න අපිට ලයිට් එකක් ඔන් ඔෆ් කරනවා වගේ අපිට මේ ලයිට් එකේ තියෙන ආලෝක ප්‍රමාණය නැත්නම් තීව්‍රතාවය කියනත් මේ dimmer switch එක බලතේ වෙනස් කරන්න පුළුවන්. අපේ දැනට විලාස් වල මට අයිඩියා නැහැ ලෙක්සිස් තාමත් කියන අපි ඩිමර්ස් යූස් කරනවා අඩු. ගෑන් කියන අයිඩියා තියාගන්න ස්විචස් ප්ලේට් එකේ ඉන්න normally ස්විචස් ගන්න. ඒකත් එක්කම මෙතනදි මම දාලා තියෙන සිංගල් වේ ස්විච් එකක් හා two way ස්විච් එකක්. සිංගල් වේ ස්විච් එක කියන්නේ අපේ ජෙනරල් කියනකොට ඒ කියන්නේ එක බල්බයක් විතරයි. අපි normal කාමරයට ඇතුළේ ඔන් ඔෆ් කරගන්න. ඒ වගේ සඳහා අපි යොදාගන්න වයරින් එක නිසා ඊළඟට මේ අපි යොදාගන්න two way switch එක. two way switch එක මේක වෙනස් වෙන්නේ අපි යොදාගන්න වයරින් එක. අපි දන්නවා පඩිපෙලක් යන විදිහ. අපේ පඩිපෙල මැද තුනක් ලයිට් එකක් තිබ්බොත් අපිට පඩිපෙල ඇතුළෙන් තමයි මේක ඔන් ඔෆ් කරගන්න පුළුවන්. ඊළඟට පඩිපෙල ඉවර වෙලා අපි යද්දි මේක අපිට ඔන් ඔෆ් කරගන්න හැකියාවක් තියෙනවා. මේක අපිට ජෙනරල් අවුට්ලුක් එකෙන් බලන තීරණය කරන්න අමාරුයි වන් වේද ටූ වේද කියලා. මේක අපේ වයරින් මෙතඩ් එක. නැත්නම් අපේ යූසේජ් එක කරම ඩිසයිඩ් වෙන්නේ. ඊළඟට ස්විච් සොකට් අවුට්ලට් මේක පෑන් ස්පීඩ් රෙගුලේටර් එක. අපිට පෑන් ස්පීඩ් එක අදාළ විදිහට වෙනස් කරගන්න තමයි පෑන් ස්පීඩ් රෙගුලේටර් එකක් හවුස් වයරින් එකට යූස් කරන්නේ. හා ඊළඟට මම එනවා. අපි නෝමල් අපේ ගෙදරට ඇතුළේ තියෙන දේවල් ගැන කතා කරමු. නෝමල් අපේ එපාර්ට්මන්ට් එකකට CD එකෙන් කරන්ට් එක පවර් එක දුන්නා පස්සේ ඒක අදාළ විදිහට කේබල්ස් වේවා ට්‍රෙන්චස් වේවා ඒ දේවල් වලින් අරන් ගිහින් අපේ ගියක් ඒකට පවර් එක ගෙනව දක්වාම සම්පූර්ණ ෆ්ලෝ chart එකක් තමයි දාලා තියෙන්නේ. මෙතන මුලින්ම අයිඩියක් ගන්න අපි CD එකේ සප්ලයි ගන්නවා. CD එකෙන් අපිට සප්ලයි දෙන්නේ CD එකෙන් ඉන්ස්ටෝල් කරනවා අපේ බිල්ඩින් එක දාලා ට්‍රාන්ස්ෆෝමර්. මේ ට්‍රාන්ස්ෆෝමර් එක අන්නාමඩ් කොපර් කන්ඩක්ටර් කේබල් වලින් ගේනවා අපේ මේන් ස්විච් බෝඩ් එක. මේ අන්නාමඩ් කියද්දි අයිඩියක් තියාගන්න. ආමඩ් කියන්නේ අපි ස්ටීල් වයර් ආවරණය. ඉස්සරහට මම සම්පූර්ණයෙන්ම ඒක විස්තර කරනවා. ස්ටීල් වයර් ආවරණය නැති කොපර් කන්ඩක්ටර් පවර් කේබල් එක තමයි අන්නාමඩ් කියද්දි අපි යූස් කරන්නේ. ඒ වගේම අපේ හදිසියක් ඒ කියන්නේ විශේෂයෙන්
පවර් නැති වෙච්ච නම් අපිට පවර් ලබා ගන්න අපි යූස් කරන්නේ කොමන්ලි ඩීසල් ජෙනරේටර්. මේ ඩීසල් ජෙනරේටර් එකෙන් මේ ස්විච් බෝඩ් එකට පවර් දෙනවා අන්නම ඇලුමිනියම් කන්ඩක්ටර් පවර් කේබල්. ඒකත් එක්ක. දැනට අපේ ඉලෙක්ට්‍රිසිටි බෝඩ් එකේ තියෙන රෙගුලේෂන් එක මේ ට්‍රාන්ස්ෆෝමරේට ටර්මිනේෂන් කරන්න දෙන්නේ කොපර් කන්ඩක්ටර් පවර් කේබල් විතරයි. අපි ඒකෙන් තමයි මෙතනදී කොපර් දාගන්නේ. ඊළඟට අපි ජෙනරේටර් විදාගෙන ඇලුමිනියම්. එතනදී වාට සිම්පලි අයිඩියා එකක් එනවා ඇති. අපි කොපර් කන්ඩක්ටර් කියන එක අපිට ජෙනරේටර් දාගන්න තිබ්බනම් ගොඩක් හොඳයි. හැබැයි මෙතනදී යොදා ගන්න මේකට යන කොස්ට් එක වැඩි. ඊළඟට මෙතන මෙයින් ස්විච් බෝඩ් එකේ ඉඳන් අපි අන්ඩර්ග්‍රවුන්ඩ් පොළොව ඇතුලේ අපි ආමඩ් කේබල් වලින් අරන් යන්නේ මුලින්ම මම මෙතන ස්ටාර් කරන්නේ එක එපාමන් බිල්ඩින් එකක් ටවර් J එකට ටවර් JK කියන ෆ්ලෝ ඩිස්ට්‍රිබියුෂන් බෝඩ් එක. බේසිකලි අපි අන්ඩර්ග්‍රවුන්ඩ් ගියොත් ටවර් J එකට ගියොත් අපිට අරන් යන්න පුළුවන් පහසුම තැන. පහසුම තැන කියන්නේ අපිට බිල්ඩින් එකේ ඇතුළේම තැන තියෙන ෆ්ලෝ ග්‍රවුන්ඩ් ලෙවල් එක. හෝ ග්‍රවුන්ඩ් ලෙවල් එක. ඒකෙන් අරගෙන අපි ඊළඟට යූස් කරනවා මේ ඇලුමිනියම් බස් බාර් එක. බස් බාර් එකෙන් ඉඳන් ටිපිකලි ෆ්ලෝ වයිස් අරන් ගිහින් අපේ යුනිට් එකට අරන්. මෙතනදී මම ගැලවින් සටහනට කතා කරේ මේ ස්විච් බෝඩ් එකේ ඉඳන් අපේ ටවර් J එක පාමන් බිල්ඩින් එකට අරන් යන ප්‍රොසීඩියර්. මේ පල්ලෙහා රූපේ වලට මම මේන් ස්විච් බෝඩ් එක කියලා කතා කරන්නේ. අපේ මේන් ස්විච් බෝඩ් එකකින් මෙතනදී හයිපර් එකේ අපි ගන්න එක පාමන් බිල්ඩින් එකට විතරක් නෙමෙයි. අපි ටවර් K එකට ගන්නවා ඊළඟට අපේ කමියුනිටි බිල්ඩින් එකට පවර්ස් ගන්නවා ඊළඟට කොමන් බිල්ඩින් එකට අපේ වෙනම මේ වගේ පාර්ට් එකක් යනවා ටීවී ට්‍රීට්මන්ට් පාර්ට් එක යනවා පම්ප් රූම් යනවා ජෙනරලි අපේ සම්පූර්ණ වපසාරියම කියන පැසේජස් ඔක්කොම අදාළ පවර් ඩිස්ට්‍රිබියුෂන් එක වෙන්නේ මේ මේන් ස්විච් බෝඩ් එක හරහා. ආ, මුලින්ම ආව ඉලෙක්ට්‍රිකල් ට්‍රාන්ස්ෆෝමර් කියන එක. ඉලෙක්ට්‍රිකල් ට්‍රාන්ස්ෆෝමර් එක කියන්නේ මේක තමයි කී කම්පොනන්ට් එක. අපේ ඉලෙක්ට්‍රික් බෝඩ් එක ඔයාලා දන්නවා නම් වල අපි ඕලෙවල් වල ගන්නවා. අපිට ඉලෙක්ට්‍රික් බෝඩ් එකේ පවර් ඩිස්ට්‍රිබියුෂන් එක වෙන්නේ ඉතා හයි වෝල්ටේජ්. මොකද එතෙන්දී ශක්ති හානිය වෝල්ටේජ් ඩ්‍රොප් එක වෙන්නේ ගොඩක් අඩු හින්දා. එහෙම අරන් එන්න අපි බිල්ඩින් වලට අදාළ අඩු වෝල්ටේජ් එකකට මේක අඩු කරලා බෙදා හරින්නේ ට්‍රාන්ස්ෆෝමර් එකක් කරා. මෙතන මම අපේ කැපැසිටිය දාලා තියෙනවා. ලෙක්සස් වලදී අදාළ පවන් බිල්ඩින් යොදා ගන්නවා කිලෝවොට් ඇම්පියර්ස් 800 ට්‍රාන්ස්ෆෝමර් එක. මේකට ඉන්පුට් වෝල්ටේජ් එක ලැබෙන්නේ වෝල්ට් 11000. හැබැයි මේ ඉන්පුට් එකට දෙන වෝල්ට් 11000ක වෝල්ටේජ් එක අපේ පවන් බිල්ඩින් වලට ඊළඟ අනෙක් ෆැසිලිටිස් වලට අවුට්පුට් කරන්නේ වෝල්ට් 400. ෆ්‍රීකවන්සි එක අපි normal use කරන හර්ට්ස් 50යි. ඊළඟට අපි කතා කරනවා ජෙනරේටර් එක. ජෙනරේටර් කියන්නේ mainly backup power system. අපි දන්නවා මේ ඉලෙක්ට්‍රික් සිස්ටම් එකේ මොකක් හරි අන්ඩර්ග්‍රවුන්ඩ් කේබල් එකක් හරි මොකක් හරි වෙලා මේ ග්‍රිඩ් එක ෆේලියර් වෙන්න පුළුවන්. ඊළඟට අපේ කරන්ට් එක ගියන් පස්සේ පවර් වෝල්ටේජ් එකක් වෙන්න පුළුවන්. මේ වෙලාවට අපිට පවර් ගැනීමේ අවස්ථාවේ සම්පූර්ණයි අපි ජෙනරේටර් එකක් ඉන්ස්ටෝල් කරගන්න. මෙතෙන්දි කැපැසිටි එක බලන්න. මම කලින් කතා කරා ට්‍රාන්ස්ෆෝමර් එකේ කැපැසිටි එක කිලෝවොට් ඇම්පියර්ස් 800ක් වෙනවා. මෙතනදී අපි ජෙනරේටර් එක සිලෙක්ට් කරලා තියෙන්නේ කිලෝවොට් ඇම්පියර්ස් 500. එතෙන්දී අයිඩියා තියාගන්න අපි සම්පූර්ණම අපේ කියක් අතෙන්ට ගියත් ඉතින් අපි පැසෙන්ජර්ස් පැක් අපිට පවර් නැති වෙලා අපි ඩීසල් වගේ දෙයක් යූස් කරලා පවර් ගන්න අපිට අත්‍යවශ්‍යම සර්විස් වලට එකයි. ඒ කියන්නේ එලිවේටරයක් වෙන්න පුළුවන්, ලයිටින් වෙන්න පුළුවන්, ඊටට වෝටර් පම්ප්ස් එකක්, සිකුරිටි සිස්ටම් මේ දේවල් වලට විතරයි. ඒ වෙලාවට අපි බොහෝ විට AC ඒකට මොනවාට ස්පීකරයක් වෙන්න පුළුවන්. මේ වගේ දේවල් වලට පවර් ඩිස්ට්‍රිබියුට් කරන්නේ. හා. ඊළඟට අපි කතා කරනවා කොන්ක්‍රීට් ට්‍රෙන්ච් එකක් කියන මොකක්ද කියලා. කොන්ක්‍රීට් ට්‍රෙන්ච් එක අපි උදා ගන්නවා ඩියුරබල් බැරියර්. ඒ කියන්නේ අපි දන්නවා කේබල්ස් අපි normally මේ වගේ ආවරණයක් නොමැතිව දාගත්තොත් ඒවට ෆිසිකල් ඩැමේජ් වෙන්න පුළුවන්. පින් වෙන්න පුළුවන්. මේ වගේ නොයෙකුත් ඩැමේජස් වෙන්න. ඊළඟට පොළොවේ පොළොවේ යටින් ටොපික් ඒරියාස් වලින් මේ තවත් මේකට ප්‍රශ්න වෙන්න පුළුවන්. ඒ දේවල් හිතානේ අපි කොන්ක්‍රීට් ට්‍රෙන්ච් එකක් කියන එක යූස් කරන්නේ. මුලින්ම කතා කරනවා මම කලින් කතා කරාගේ ට්‍රාන්ස්ෆෝමර් එකෙන් මේ ස්විච් බෝඩ් එකට තියරගෙන අන්නාම ෆොටෝ පෙන්නකට පව තියෙනවා. ඔයාලට පල්ලෙහා තියෙන හරස්කඩ YouTube බලා ගන්න පුළුවන්. මේකේ
copper conductor තියෙනවා ඊළඟට XLPE cross link polyethylene ආවකම තියෙනවා PVC sheet එක තියෙනවා අන්නාමත් කියන එක දිහා තියෙනකොට ස්ටීල් වයර් ආවරණයක් තුනක මේකට යොදාගෙන ඉන්නවා. අපි ජෙනරලි ගන්න copper කියන්නේ excellent conductivity material එක. ඊළඟට cross link polyethylene අවශ්‍යද අපි යොදාගන්නේ මේක insulation more advanced එකක්. ගොඩක් හොඳ insulation material එකක්. ඒ වගේම මේ power cable වල ලොකු කරන්ට් එක අරන් මේ ජෙනරේටර් එක ෆීට් එකට පොරොත්තු විදිහේ තමයි මේ කොස්මික් පොලිතිලින් අපි එලා ගන්න. ඊළඟට PVC ෂීට් එක ගැන. මේකෙදි මේ ඉවෙන්න ඉන්සුලේෂන් පාර්ට් එක ඒ වගේම ගින්නට ඔරොත්තු දෙන අනිකුත් කෙමිකල් වලට සහ වෙදර් කන්ඩිෂන් එකට ඔරොත්තු දෙන නිසා මේ PVC පවර් එක තියෙනවා. කොහොමද මම කතා කරනවා ස්පීඩ් වැඩිද ඔයාලට අයිඩියා තියෙනව නේද? කවින්ද ඔයා ජර්නල් එකේ ඉන්නේ? तो स्पीक लेटिना එගාන් හරි හරි. හරි. ඊළඟට අපි අරන් තියෙනවා මේ ජෙනරේටර් ඉඳලා මේන් ස්විච් බෝඩ් එකට අපි පවර් අරන් යන්නේ අල්ලාන්නේ. ඇලුමිනියම් කන්නක්ටර් පවර්. මේකදී අපි කලින් කතා කරාදී කොපර් කන්නක්ටර් එක යූස් කරන්නේ කියන කොස්ට් එක වැඩි කරනවා. ඒ වෙනුවට අපි උදාගන්නේ ඒවා කියන හොඳ සාමාන්‍ය යෝගාවක් වෙන ඇලුමිනියම්. ඊළඟට මේන් ස්විච් බෝඩ් අපි කතා කරාදී ඒ ඉන්කම් සප්ලයි මේන්ලි අරගෙන සම්පූර්ණයෙන්ම අපේ පැකිජ් එකට බෙදා හරින්න මේ මේන් ස්විච් බෝඩ් එක හරහා. ඒ වගේම මේකෙදි අනිත් පිළිගත්තේ තමයි NOS meters අපි හයි කරලා තියෙනවා. මොකද CT එකෙන් අපි ගන්න power එකට අපි consumption එක අපිට මාසෙක බිල් එකක් එන්නේ. අපිට මේක සම්පූර්ණ බලන්න NOS meters හරහා. ඒ වගේම අපි මොකද හවුස් ඒ කියන්නේ පිළිගත්ත වයරින් බෝඩ් එක දාගත්තා නේද? මේකේ ෂෝට් සර්කිට් වෙනවාට ඊළඟට ඕවර් කරන්ට් වෙනවාට අවශ්‍ය විපාක විදිහට සර්කිට් බ්‍රේකර්ස් අතුළු අනෙක් විපාක කොහොමද මේ තියෙන මේන් ස්විච් බෝඩ් එක දාලා සටහනක් ඔයාලට බලා ගන්න පුළුවන්. මේකේ pieces අතුළු අනිත් විපාක ඔක්කොම තියෙනවා. ඊළඟට තියෙන මේ ස්විච් බෝඩ් එකකින් අපේ ටවර් J එකට අරන් යන අන්ඩර්ග්‍රවුන්ඩ් ආමඩ් කේබල් එකක් තියෙනවා. ඔයාලට බලා ගන්න පුළුවන් මෙතනදී මේ ස්ටිල් වයර් ආම කියන එක ඇවිල්ලා තියෙනවා. අපේ කලින් දාගත්ත කොම්පොනන්ට්ස් එක ඊට අමතරව රැපින් ටේප් එකක් ඇවිල්ලා තියෙනවා. ස්ටිල් වයර් ආම කියන එකේ සරල වශයෙන් ගන්න අපි ඉන්සුලේෂන් එක වටේ මේක දා ගන්නවා මෙකැනිකල් ප්‍රොටෙක්ෂන්. අපි දන්නවා පොළොව ඇතුළේ නොයෙකුත් ස්ට්‍රෙස් වලට ඊළඟට ෆෝර්ස් වලට ප්‍රෙෂර් වලට ලක්ුණාට මේ කේබල් එක දැන් තියෙන ඇලියුම් කන්ඩක්ට් එක ඩැමේජ් වීම වළක්වා ගන්න තමයි එතනම ස්ටිල් වයර් ආම කියන එක දාන්න තියෙන්නේ. මේකෙන් ඊළඟ වයර්ලයින් එකේ තියෙන ඩිස්ට්‍රිබියුෂන් බෝඩ් එක අපි අන්ඩර්ග්‍රවුන්ඩ් ආම කේබල් එකෙන් අරන් තියෙන ඉන්ජින් එක මුලින්ම පවර් දෙන්නේ මේ ලෝගෝ ලෙවල් එකේ තියෙන ඩිස්ට්‍රිබියුෂන් බෝඩ්. මේ ඩිස්ට්‍රිබියුෂන් බෝඩ් එක වලට පන්නක් විතර බලා ගන්න පුළුවන්. ලෝගෝ කන්ට්‍රෝල් ලෙවල් 1 එකට දාන්න. යුනිට් හතරක් තියෙනවා. මේ යුනිට් හතරට පවර් දෙන වගේ තව අපේ ස්පෙයා එකක් කියලා තියෙනවා. අපේ තව යුනිට් එකක් තව මොකක් හරි ෆැසිලිටි එකක් දෙනවා නම් පවර් දෙන්න. ඒ වගේම අපි පවර් දෙනවා බස් ටයිස් එකට. මේක තමයි අපේ ඉලෙක්ට්‍රික් සිස්ටම් එකේ තියෙන වැදගත්ම දෙයක්. ඔයාලට බලා ගන්න පුළුවන් ඇලුමිනියම් බස් බාරයක් කියන්නේ මොකක්ද කියලා. අපි normal ටියක් එකකින් නම් යූස් කරන්නේ normal අපි කරන්නේ ක්ලෝස් දෙකක් හෝ තුනක් තිබ්බත් අතු දෙකක් හෝ දෙකක් තුනක් කියන දෙකට එක තැනක ඉලෙක්ට්‍රිකල් කේබල් වෙන පවර් බෝඩ් එකක් අරගෙන ඉහළ ක්ලෝස් වලට තවත් අපේ කොම්පියුටර් එකක් හරහා නැත්නම් කේබල් තේ එකක් හරහා කේබල් විදිහට අරන්. හැබැයි මෙතනදී
අපේ පවර් බිල්ඩින් වලට තත්තුනේ ඒක 10ක බිල්ඩින් එකකට අපි විවිධ කේබල් අරන් යන්නේ ගියොත් ඒකත් අපිට ලොකු කේබල් ලෙන්ත් එකක් යනවා. ආයෙ මේක මේන්ටනන්ස් වලට ගොඩක් අමාරුයි. මොකක් හරි ඩවුට් එකක් එහෙම දෙයක් ආපුවම අපි ඒකෙන් දැන් මේක සරලව ආකෘතියක් විතර යොදාගන්න බස් රයිට් එක කොහොමද? ඔයාලට පේනවා මෙතන අන්ඩර්ග්‍රවුන්ඩ් පවර් කේබල් එක ඇවිල්ලා අපි ලෝ කන්ට්‍රෝල් එකකින් පොඩි විදිහට කනෙක්ට් කරලා ඒකෙන් පවර් කේබල් එක ජොයින් කරනවා බස් රයිට් සිස්ටම් එකට. ඒකල මේ බස් රයිට් සිස්ටම් එක තමයි ෆ්ලෝ වයිස් පවර් එක අරන් යන්නේ. මේ තියෙන ඇලුමිනියම් බස් රයිට් සිස්ටම් එකක් ඔයාලට බලා ගන්න පුළුවන්. මෙතන මේ රතු පාට, කහ පාට සහ නිල් පාට විදිහට තියෙන්නේ පොලිස්ටර් ෆිල්ම් ඉන්සුලේට් කරපු ඇලුමිනියම් කන්ඩක්ටර් ස්ටීල්. ඒ සරලව කන්ඩක්ටර් පාටි. මේ දෙකේ තමයි අපි ෆ්ලෝ වයිස් ෆ්ලෝ කන්ට්‍රෝල් එකෙන් පටන් ගත්තාම පළවෙනි ෆ්ලෝ එකට දෙවෙනි ෆ්ලෝ එකට මේ විදිහට මේ රූට් ටොප් එක දක්වාම පවර් අරන් යනවා. ඊළඟට මම කතා කරනවා මේ ඇලුමිනියම් බස් බාර් එක. කලින් කතා කරපු එකත් එක්කම ඔයාලට බලා ගන්න පුළුවන්. අපේ ෆ්ලෝ ඩිඩි නම් ෆ්ලෝ වයිස් අපි පවර් ඩිස්ට්‍රිබියුට් කරන බස් වයිස් සිස්ටම් එකක්. මේක වැඩ කරන දේ මේකේ තියෙන අඩ්වාන්ටේජස් ස්පේස් එෆිෂන්ට් එකක් තියෙනවා. ඒකද අපිට ලාර්ජ් කේබල් ටික දාගන්න ඕනේ නැහැ. කොන්ඩු අර ගවන්න ඕනේ නැහැ පවර් කේබල්ස්. ඊළඟට මේකේ තියෙන වෝල්ටේජ් එකේ ගොඩක් අඩුයි අපි කේබල් වලට වැඩිය. ඊළඟට මේකේ ලොක් කරන්ට් කැපැසිටි එකක් තියෙනවා. වැදගත්ම දෙයක් තමයි මේකේ අපිට ඉන්ස්ටෝල් කරන්න ලේසි මේන්ටේන්ස් කරන්න ලේසි. අපි ජෙනරලි මේකට කියන්නේ මොඩියුලර් ඩිසයින් එක කියලා. මොඩියුලර් ඩිසයින් එක ඇති ඔයාලා අයිඩියා එකක් ගන්න අපි කියන්නේ බිල්ඩින් බොක්ස් කියන බිල්ඩින් බොක්ස් වල සිස්ටම් එක තමයි මේක තියෙන්නේ. අපිට මොකක් හරි ඩවුට් එකක් ආවොත් අපිට හිතා ඉක්මනින් මේක ගලවන්නත් පුළුවන්. අපිට මේක ඉන්ස්ටෝල් කරලා පවර් ගන්නත් පුළුවන්. මේ තියෙන බස් රයිට් සිස්ටම් එකේ කම්පොනන්ට් එක ඔයාලා බලන්න. බස් රයිට් සිස්ටම් එකේ තියෙන වැදගත් උපාංගයක් තමයි මේ බස් රයිට් සිස්ටම් ෆ්ලෝ වයිස් අපේ තත්ත්වයට ඇති. මේ අදාළ තත්ත්වයට පවර් ගන්න මේ ප්ලග් ඉන් ලීඩ් කියන එකේ බස් රයිස් වල ජොයින්. මෙතන රූපෙදි බලන්න ප්ලග් ඉන් ලීඩ් එක කියන එක. මේකෙදි අපි normal circuit breakers වගේම ඒ components ටික යොදා ගන්නවා මේ විදිහට. අපි ඇලුමිනියම් කේබල් එක දාගෙන ඒ කියන්නේ මේක ඕවර්ලෝඩ් එකක් නම් මේ circuit breakers එකේ ඕෆ් වෙන එක තමයි මේක හදලා තියෙන්නේ. ඊළඟ අපි තත්ත්වකට පවර් ගෙනාව පස්සේ අපි ගියක් ඇතුළට ෆ්ලෝ එකට අදාළ ඉලෙක්ට්‍රිකල් ඩක්ට් එකක් තියෙනවා. හරි ඩක්ට් එකේ අපි ස්ට්‍රයිට් එකට ප්ලග් ඉන් ඉන්ටෙක් කනෙක්ට් කරලා අදාළ ෆ්ලෝ එකේ DB එකට පවර් ගත්තාන් පස්සේ ඒ ෆ්ලෝ DB කියනවා ගෙවල් එක අපි පවර් ඩිස්ට්‍රිබියුට් කරන්නේ මේ කේබල් එකෙන්. ඔයාලට බලා ගන්න පුළුවන් අපි යොදා ගන්න විවිධ වර්ගයේ කේබල් ට්‍රේ. ලැඩර් කේබල් ට්‍රේ, පෙපරේටඩ් කේබල් ට්‍රේ විතර PVC කේබල් ට්‍රේස්. අපිට ඊළඟට තියෙන්නේ ELV සිස්ටම්. එක්ස්ට්‍රා ලෝ වෝල්ට් සිස්ටම් වෙන. කොහොමද ඔයාලට ඉලෙක්ට්‍රික් සිස්ටම් එක මොකක් හරි ගැටලුවක් තියෙනවද? හරි. මම කන්ටිනියු කරනවා. එක්ස්ට්‍රා ලෝ වෝල්ට් සිස්ටම්. එක්ස්ට්‍රා ලෝ වෝල්ට් සිස්ටම් එක කියන්නේ අපි බිල්ඩින් එකේ මේන් පවර් සප්ලයි එක යූස් කරන්නේ නැතුව ජෙනරලි අපේ ආරක්ෂාව සඳහා බිල්ඩින් එකේ තියෙන සේෆ්ටි එක එනර්ජි එෆිෂියන්සි එක කන්සල්ට් සඳහා යොදා ගන්න. එක්ස්ට්‍රා ලෝ වෝල්ටේජ් කියලා අපි ජෙනරලි කියන්නේ AC කරන්ට් එකක් ගත්තොත් වෝල්ට් 50ට අඩුව සහ DC කරන්ට් එකකට වෝල්ට් 120ට අඩු කරන්ට් එකක් අපි යොදා ගන්න. මොකද මේ සිස්ටම් එක මොකක් හරි ඉලෙක්ට්‍රිකල් ෂොක් එකක් වුණාම අපි පුද්ගල හානියක් සිදු නොවෙන්නේ. ඊට තියෙන types of ELV system වල බලනවා අපි communication එක ටෙලිෆෝන් ඉන්ටර්කොම් සිස්ටම් ගන්නවා රැසිපිට්ස් CCTV සිස්ටම් ගන්නවා ෆයර් ලයිෆ් සේෆ්ටි අපි ෆයර් සේෆ්ටි සිස්ටම් ගැන ඉස්සරහ කතා කරනවා වෙනම ෆයර් සේෆ්ටි සිස්ටම් එකක් ඔයාලා ජෙනරලි අයිඩියා තියාගන්න ඒක කරන්නේ ELV සිස්ටම් එකක් තමයි
ඊළඟ building automation ඒ වගේ advanced system වලදී මේ EMB use වෙනවා. මුලින්ම මම කතා කරනවා අපේ ගෙවල් ඇතුලේ තියෙන optical fiber data connection system එක ගැන. අපි generally අද වෙද්දී ස්මාර්ට් concept එකත් එක්ක ඉන්ටර්නෙට් වලට කමියුනිකේෂන් වලට අපි use කරන්නේ fiber data connection කෙනෙක්. අපි normally use කරන අපේ data connection එකදී මේක high speed එකක් තියෙනවා වගේ මේ connection එක ගොඩක් reliable ඊළඟට මෙතන මම දාපු systematic diagram කොහොමද dialog වෙන්න පුළුවන් material වගේ data connection provider එකකින් අපේ මෙතනදී normal house එකකට පාරම් building එකකට විලාස් වලට වෙන්න පුළුවන් ඒ දේවල් ඒ වගේ facilities වලට මේ fiber connection distribution වෙනවා. ඔයාලට බලාගන්න පුළුවන්. මෙතනදී fiber cable fiber to the building FTTB මේ සිස්ටම් එක ගත්තම මම මෙතන කොමන්ලි කතා කරගෙන යන්නේ ඊට අමතරව අපි විලාස් වල දැක් ගන්න පුළුවන් fiber to the curb FTTC සිස්ටම්. මේ දෙකේ පොඩි වෙනසක් තියෙනවා. මම ජෙනරලි කතා කරන්නේ FTTV සිස්ටම් එක ගැන. fiber to the building system. මෙතන flow chart එක ගැන පොඩි විදියක් ගන්න. මුලින්ම internet service provider කෙනෙක් ඉන්නේ. අපේ නම් තියෙන dialog සහ mobitel ඊළඟට මේ high speed fiber link optical line terminal එක යනවා ඊළඟට මේක optical distribution network එක කරා අපේ building එකේ optical distribution board එකේ ඇවිල්ලා ඒ unit එකට එනවා system component යා මුලින්ම ඉන්නේ internet service provider මෙයා තමයි අපිට internet access දෙන්නේ dialog ඊළඟට mobitel ඊළඟට IP addresses assign කරන්නේ මෙයා ඊළඟට තියෙන optical line terminal මෙයාගේ ලොකේෂන් එක වෙන්නේ අපේ ඉන්ටර්නෙට් සර්විස් ප්‍රොවයිඩර් එකම තියෙන සෙන්ටර් එක. මෙයාගේ බේසික් ඩියුටි එක තමයි අපේ ඉලෙක්ට්‍රිකල් සිග්නල් ටික ඔප්ටිකල් සිග්නල් වලට ට්‍රාන්ස්මිට් කරනවා. ඔප්ටිකල් ඩිස්ට්‍රිබියුෂන් නෙට්වර්ක් අපි දන්නවා බේසිකලි අන්ඩර්ග්‍රවුන්ඩ් වේවා ඊට සර්ෆේස් විවිධ ඩිස්ට්‍රිබියුෂන් නෙට්වර්ක් එක අපේ බිල්ඩින් එකට ගේන්නේ මේ ඔප්ටිකල් ඩිස්ට්‍රිබියුෂන් නෙට්වර්ක් එක හරහා. මේක අන්ඩර්ග්‍රවුන්ඩ් ෆයිබර් කේබල් ඊළඟට ඔයාලට බලා ගන්න පුළුවන් එක කියලා ලේවල් බිල්ඩ් එක හෑන්ඩ් එකක් තියෙනවා. අපේ බිල්ඩින් වල පවර් බිල්ඩින් වලදී පවර් ෆයිබර් ඩිස්ට්‍රිබියුෂන් වල ඉන්නේ සාමාන්‍යයෙන් ට්‍රාන්ස්ෆර් කරලා නම් ස්ටේට් අධ්‍යයනයට බලා ගන්න පුළුවන්. මේ අරගෙන කේබල්ස් ටික මේ තුන්වෙනි දුරට තියෙන ස්පීකර්ස් සහ මේ ෆයිබර් ස්පයිස් ප්‍රොසෙස් හරහා තමයි කනෙක්ෂන් එක බිල්ඩින් එකට අරන්නේ. ඊළඟට තියෙන flow wise අපි දැන් ගන්න පුළුවන් මේ optical distribution box එක කියලා. මේක තියෙන අපේ corridor එකේ තියෙන ELD ජාතික ඇතුලේ amplifier එකක් තියෙනවා. මේක තමයි mainly අපේ building එකේ flow එකේ තියෙන main wiring process එක. 520 point එක building. අපි ඔයාලට මේ පින්තූර බලා ගන්න පුළුවන් මේ දේ තියෙනවා thick tail. මේ එකින් එක දීලා තියෙන unit වලට. 1 2 3 4 මේ විදිහට අපි කරනවා fiber cable මේ pictel එකට කනෙක්ට් කරලා තමයි අපේ route wise වෙනම unit එකක් ඇතුලේ තියෙන network unit එකකට supply එක ගන්න. ඔන්න අන්තිමටම ඇවිල්ලා තියෙනවා අපේ කියක් ඇතුලේ තියෙන optical network unit එක. optical network terminal එක කියලා තියෙනවා. මේකට අපි connection එක ලබා ගන්නවා. මේක duty වෙන්නේ මේ optical signal එක electrical signal වලට convert කරලා අපේ unit එකට distribution කරනවා. ඊළඟ fiber optic cable කියනවා. මේක තමයි මෙතනදී අපි දන්නවා ඉන්ටර්නෙට් සර්විස් ප්‍රොවයිඩර් කියන අපේ ගේටර් දක්වා සම්පූර්ණ ඩිස්ට්‍රිබියුෂන් එක දෙන්නේ fiber optic cable. data transmission වලට තියෙන main medium එක තමයි මේක. ඔයාලා බලාගන්න පුළුවන්. මම වම් පැත්තේ දාලා තියෙනවා මේ තන්තුවක අදාළ හරස් කරන ඒ වගේම මේ තන්තු ගොඩාක් එකතු වෙන හරස් කඩම් දාලා තියෙනවා දෙවෙනි රූපේ. ඊළඟට යනවා CCTV system කියන්නේ. CCTV system එකක් අපි normally උදා ගන්නවා
අපි මොකක් හරි අයිඩෙන්ටිෆයි කරපු ස්පෙસિෆික් ඒරියා එකක සිදුවන ක්‍රියාකාරකම් අධ්‍යයනය කරන්න. මේ කියන CCTV සිස්ටම් එක ස්කීමැටික් ඩයග්‍රෑම් එක ඔයාලා බලන්න පුළුවන්. මෙතන CCTV සිස්ටම් එක. ගත්තොත් මේ CCTV කැමරාස් ටික පවර් සප්ලයි එකට මේ තියෙන වෝල්ට් 12 පවර් සප්ලයි එකට කනෙක්ට් කරලා තියෙනවා. ඊළඟට අපි මෙතන කේබල්ස් අරන් තියෙන DVR එක වීඩියෝ රෙකෝඩින්గ్ එකට කනෙක්ෂන් එක තියලා තියෙනවා. මේ කේබල් වලින් දෙන ඉන්පුට් එක පිට බලා ගන්න පුළුවන් මේ ටීවී සහ මොනිටර් වලින් ඊට පස්සේ ලැප්ටොප් එකේ රවුටර්ස් වලින් මේ ආදාහ විදියට සම්පූර්ණම කනෙක්ෂන් එක ලබා ගන්න විදිය. CCTV කැමරාස් වල බලා ගන්න පුළුවන් ජෙනරලි අපේ තියෙන ඇනලොග් සහ IP කැමරාස්. ඊළඟට මේ තියෙන විවිධ වර්ගයේ CCTV කැමරාස් අපි ලා ගන්නවා ෆික්ස් කැමරාස් ඊළඟට PT සෙට් ඩෝම් කැමරාස් බුලට් කැමරාස් සිස්ටම් කම්පෝනන්ට් අපි කලින් ටූපේ දැක්කා DVR එක ඩිජිටල් රේඩියෝ රෙකෝඩර් එක. මේක අපි ලා ගන්න ඇනලොග් කැමරා. ඊළඟට වලට මේ දකුණු පැත්තේ රුව බලා ගන්න පුළුවන් නෙට්වර්ක් වීඩියෝ රෙකෝඩර් කියන. අපි මේක දාගන්නේ IP කැමරාස් වලට. මේ දෙකේ මම වෙනස්කම් දාලා තියෙනවා. ප්‍රධාන වෙනස්කම තමයි අපි DVR එක සහ NVR එකදී අපි DVR එකදී එකින් එක කැමරාවන්ට වෙනම පවර් සෝස් එකක් දෙනවා. ස්ප්ලිට් එකක් ගහලා වෙනම පවර් එක කනෙක්ට් කරන්න කලින් බලලා ගන්න පුළුවන්. මේකෙදි පවර් කේබල් එකක් වෙනම ඉන්න පවර් සප්ලයි එකක්. හැබැයි NVR එකේදී අපිට එකම එතර්නෙට් කේබල් එකේ පවර් සහ ඩේටා කියන එක දෙකම දෙන්න පුළුවන්. සිස්ටම් කම්පෝනන්ට් වලදී ස්ටෝරේජ් එක අපි මේකදී දාගන්නේ hard drive සහ cloud storage එකක් තමයි දාගන්නේ. මේ අදාළ අපේ තියෙන වීඩියෝස් ටික රෙකෝඩ් කරලා තියාගන්න. අපිට මවුන්ට් එකෙන් ඩිස්ප්ලේ ගන්න පුළුවන්. ඊළඟට මේ coaxial cable එක ස්පීකර්ස් ටික Ethernet cables ටික වගේ මේ වගේ cable network එකක් දාගන්න. power adapters ඒ වගේම POE power Ethernet cable දාගන්න අපිට power ලබා දෙන්න. ඊළඟට යන්නේ power water supply system වලට. PCT සිස්ටම් වල මොනවා හරි වලට ගැටලු තියෙනවද? water supply system එක කියන්නේ අපි දන්නවා water supply system එක අවශ්‍යතාවය වතුරේ අපිට එදිනදා දෛනික අවශ්‍යතාවයන් ඔක්කොටම අපිට වැදගත් දේ තමයි වතුර කියන්නේ. presidential water supply system එක අපේ drinking water ඊළඟට hand wash කරන්න අනිකුත් toilets showers මේ වගේ දේවල් වලට අපි ඊළඟ කෑම යන outdoor activities මේ වගේ ඊළඟ hot water system එකේ අපි input එකක් විතර මුලින්ම දෙන්නේ cold water supply. අපේ normal general line එක. ඒක තමයි අපි උණු වතුර. මේ වගේ මොකද කාරණේක මේ water supply system එක use කරනවා. types of water supply system මම මෙතන කතා කරන්නේ distribution diagram එකත් එක්ක කොහොමද මේ water supply system mainly categorize කරන්නේ කියලා. මුලින්ම අපි කතා කරන්නේ gravity system එක. මේකෙත් ගන්නවා sufficient height එකකට water reservoir එකක් place කරලා ඒකෙදී අපිට gravity use කරලා තමයි අපි වතුර ලබා ගන්න. ඊළඟට තියෙන pumping system එක. pumping system එකදී අපි කරන්නේ අදාළ pumps ඒ කියන්නේ electrical supply එක තියෙන component හරහා තමයි අපි වතුර ලබා ගන්නේ. මේක අපි generally use කරන අඩුයි මොකද අපි දන්නවා power failure ආවොත් අපිට මේක use කරන්න අමාරු හින්දා. ඊළඟට අපි කතා කරන combined gravity and pumping system එක ගැන. අපේ normal house එකක් ගත්තට apartment building එකක් ගත්තට එතනකට වෙන ඕනක් facility එකකට අපි generally common use කරන්නේ combined gravity හා pumping system කියන එක. මේකදී අපි කරන්නේ අපිට portable water supply එකේ වතුර pump කරලා elevated distribution එක කියන්නේ overhead අපේ rooftop එකේ තියෙන tank එක තියාගෙන අපිට oil විදිහට distribution කරගන්න. එතකොට අපි දන්නවා අපිට power network වල අපිට already storage එකක් තියෙනවා. අපිට ඒක distribution එකෙන් ගන්න පුළුවන්. ඒ වගේම අපි overhead tank එක මොකද place කරන්නේ අපිට අපේ normal tap එකෙන් අපිට ඕනේ pressure එකෙන් මේ වතුර ලබා ගැනීමේ හැකියාවක් තියෙනවා. මේකේ typical experiment diagram එක අපේ normal apartment building එකේ
මුලින්ම පටන් ගත්තොත් ඔයාලට බලා ගන්න පුළුවන්. normally water board එකෙන් මෙතන supply දෙන එක අපි අර ගන්නවා සම්ප් එකකට. ඊළඟ සම්ප් එක ගත්තන් පස්සේ මෙතන pumping සිස්ටම් එකක් කරනවා අපි කලින් කතා කරා වගේම අරන් යනවා ඕවර්හෙඩ් ටැංක් එක. ඕවර්හෙඩ් ටැංක් එකට අරන් ගිහිල්ලා අපිට අදාළ කිලෝමීටර් රේෂියෝ එක හදාගත්තා පස්සේ මේ විදිහට ෆ්ලෝ වයිස් අපි ඩිස්ට්‍රිබියුෂන් එකක් ගන්නවා. ඊළඟට මේ මම කතා කරනවා සිස්ටම් කම්පෝනන්ට් ගැන. සිස්ටම් කම්පෝනන්ට් විදිහට එන්නේ ඕවර්හෙඩ් ටැංක්ස් එනවා, PVC පයිප් එනවා, ඊළඟට මේ වැල් ඇන්ඩ් ෆිටින්ග්ස්, වෝටර් මීටර්ස්, පම්ප්ස් ගැන. ඕවර්හෙඩ් ටැංක් එකදී ඔයාලට බලා ගන්න පුළුවන් අපේ ජෙනරලි ටැංක් සිස්ටම් තියෙනවා මේ HDP high density polyethylene tanks උදා ගන්නවා, GI tank උදා ගන්නවා, ඊළඟට RCC reinforced concrete cement tank විදිහට විවිධ වර්ගයේ tanks තියෙනවා. PVC pipe ඔයාලට ජෙනරලි බලා ගන්න පුළුවන්. ඔයාලට ජෙනරලි දන්න දෙයක්. අපි water supply line එක යූස් කරනවා. මේකදී මේ pipes අද වෙද්දී අපි normal එවන මේ PVC pipe කියන එක types කිහිපයකට බෙදනවා මේ maximum working pressure එකත් එක්ක. type 1000, type 600, type 400, type 250 මේ විදිහට. අදාළ pipe එක උදාගෙන අපිට ගන්න පුළුවන් maximum water pressure එකත් එක්ක. valve fittings වලින් close switch එක වල දෙන්නේ දානවා. close switch එක උදාගෙන liquid අපේ කියන වතුර level එක දෙනවා. ඒකත් එක්ක අපිට පුළුවන් අදාළ අපේ වතුර වලට ආවන් පස්සේ මේ pump එකෙන් එකේ signal එකක් වල off කරගන්න. ඊළඟ ගේට් වැල් ජෙනරලි අපි ප්‍රයෝග isolate කරගන්න on off කරගන්න තමයි ගේට් වැල් එක දාගන්නේ. non return වැල් එක කියන්නේ අපේ සිස්ටම් එක උදා ගන්නවා අපි අදාළ අපේ fluid එකේ flow path එක අදාළ දිශාවට විතරක් වතුර යවන්න. ඊළඟ pressure relief වැල් එක pressure relief වැල් එක අපි දාගන්නේ අපේ pressure එක අපි preset එක කියන අපි define කරපු pressure එකට වඩා pressure එක වැඩි වෙන pressure එක අඩු කරනවා. අපි දන්නවා normally අපේ develop approach කරුවොත් අපි define කරන්නේ pressure එක bar 4ක් වෙනවා. මේ bar 4ට වැඩි pressure එක අපේ component තාවු අපේ system එක එක්ක PVC system එක damage වෙන්න පුළුවන්. මේක leak එකක් වෙන්න පුළුවන්. මේක work දෙන්නේ. මේක වළක්වා ගන්න තමයි pressure relief valve අපි install කරලා තියෙන්නේ. ඊළඟට අපේ සම්පූර්ණ වතුර consumption එක බලන්නේ වතුර මිටක් තියෙනවා. ඊළඟට මේ කියන pumps එක වල ගන්නවා. අපෙන් සම්පූර්ණයෙන් අපි water board එකෙන් අරගෙන water සම්පූර්ණ පුරගත්තන් පස්සේ අදාළ විදිහට overhead tanks දක්වා pump කරන්නේ මේ pumps එක. ඊළඟ කතා කරනවා waste water distribution system ගැන. waste water distribution system එක අපි දන්නා වැඩකට කරනවා. ඒ කියන්නේ අපේ sink එකකින් ගන්න පුළුවන් අපේ water closet එකකින් ඒ අදාළ විදිහට මොකක් හරි යන අප ජලය අපිට අදාළ විදිහට අර මේක සම්පූර්ණ අයින් කළා දාන්න තමයි අපි waste water disposal system එක යොදන්නේ. හරි මුලින්ම තියෙනවා waste water system types මට බලන්න තියෙනවා. මේකදී මම කතා කරන්නේ ඩොමෙස්ටික් ගැන. ඩොමෙස්ටික් අපි දෙවෙනි ටයිප් එකයි ග්‍රේ වෝටර් සහ බ්ලැක් වෝටර්. ග්‍රේ වෝටර් කියලා අපි කියන්නේ බාත්රූම් වලින් අපේ ලැන්ඩ්‍රි මොකක් හරි වොෂින් මැෂින් වලින් කිචන් වලින් එන වේස් වෝටර්ස් කියන. ඊළඟ බ්ලැක් වෝටර් කියලා කියනවා අපි normally water closet වලින් එන්නේ. යූරින් කෙනෙක්ට සහ මලාපදවි pieces. මේකේ ස්කෙමැටික් වීඩියෝ එක. ඊළඟට වේස් වෝටර් distribution system එක උඩ බලා ගන්න පුළුවන්. මෙතන shower head එකක් තියෙනවා. shower head එකක් තියෙනවා. ඒ කියන්නේ normally අපි යොදාගන්නේ අපේ බාහිර සිස්ටම් එක. ඊළඟට මෙතන wash basin එකක් තියෙනවා. ඊළඟට මෙතන තියෙනවා flow tap එක. මේ shower head එකෙන් වටන වතුර ටික මේ අදාළ විදිහට waste water system එකට අරන් යන්නේ මේ flow tap එක හරහා. මෙතන ඊළඟට අපි use කරලා තියෙන cleaner plug එකක් මේ සිස්ටම් එකේ මොකක් හරි දෙයක් ඉර වුණාම මේක මොකක් හරි maintenance එකක් වෙනවනේ අපිට access එකක් තියෙනවා මේ cleaner plug එක. ඊළඟට water closet එකක් අපි දන්නවා
මේක වැදගත්ම දේ තමයි මේ මෙතන තියෙන වෙන්ට් එක. වෙන්ට් පයින් එක අපි normally ෆයිල් සිස්ටම් එක උදාගන්නවා. මේ සම්පූර්ණ සිස්ටම් එක ඇතුලේ සමාන equal pressure එක තියෙනවා. ඒ වගේම අපි දන්නවා සම්පූර්ණයෙන් මේ waste water distribution මේ විතර waste water මේක septic tank එකකට පුළුවන් collection tank එකට manhole එකට ගියන් පස්සේ මේක ඇතුලේ තියෙන සුගතිය ක්‍රියාකාරී වෙලා ගඳ ගන්නවා. ඊළඟට විෂ සහිත gases හදනවා. හයිඩ්‍රජන් සල්ෆයිඩ්, මීතේන් මේවා වීඩියෝ වායු. මේ වායු මේ සිස්ටම් එක දිගේ ඇවිල්ලා මේ water closet එක ඊළඟ මේ wash basin එක මේ තව එකක් හරි මේ float එකත් එක්ක අපේ සිස්ටම් එක ඇතුළට එන එක සම්පූර්ණයෙන් වළක්වා ගන්නේ මේ වෙන්ට් එකක් කෙනෙක් යූස් කරලා. ඊළඟ අපි දන්නවා සම්පූර්ණයෙන්ම මේ waste water distribution system එකේ main force එක තමයි gravity එක. normal අපි කියන්නේ ගුරුත්වය. ඒකෙන් හින්දා මේ waste water අපි අපේ water closet එකකින් සෙප්ටික් ටැංක් එකට collection එකට අරන් යන පයිප් එකක් ඊළඟට shower head එකකින් මේ ඕනම දෙයක් සීල් එකක් අපි ගහන බට එක අපි දන්නවා අනිවාර්යයෙන්ම ස්ලොප් එකක් බෑවුමක් තියෙනවා. මොකද කතා කරලා තියෙන්නේ බෑවුමේ තියෙන ඉම්පැක්ට් එක ගැන. මේකදී අපි ඩිසයින් වලදී ගොඩාක් වැදගත් දෙයක්. මේ බෑවුම අඩු වෙලත් නේ බෑ ඒ වගේ මේ බෑවුම වැඩි වෙලත් අපිට පේනවා මේක සම්පූර්ණයෙන් මේ පොළ පාට විතර පෙන්ලා තියෙන්නේ සොලිඩ් එකක් කියලා හිතන්නේ මොකක් හරි මලක් දවුවනේ මේ මලක් දවුවේ ටික මේක දිගේ ගහගෙන යනවා අනිවාර්යයෙන්ම අපි මේක නිර්මාණය කරන්නේ මෙයාට ස්ටොක් එක කියන විදිහට හරි ඊළඟට තවත් දෙයක් මාතෘකාවක් වෙන වේස්ට් වල ඩිස්ට්‍රිබියුෂන් සිස්ටම් එකේදී මේ වෝටර් ට්‍රැප් කියන්නේ වෝටර් ට්‍රැප් කියන එක අපි කලින් අයිඩියා එකක් දුන්නා මේක වේස්ට් වෝටර් ගිහිල්ලා එකතු වුණාට පස්සේ ශුද්ධ ජීවන ක්‍රියාකාරීත්වයෙන් එලා මීතේන් හයිඩ්‍රජන් සල්ෆයිඩ් අමෝනියම් වගේ විස සහ මේ විශේෂයෙන් දුඟඩ දහන වායු හැදිලා අපේ ගෙවල් ඇතුළට එන එක වළක්වා ගන්න අපි උදාගන්න එක උපක්‍රමයක් තමයි මේ වෝටර් ටැප් කියන එක. ඔයාලට මේක සිම්පලි බලා ගන්න පුළුවන්. මේ පළවෙනි එක තියෙන්නේ වෝටර් ක්ලෝසට් එකක්. ඊළඟ අපේ මේ සිවික් එක මේ ටැප් එකකින් උදාගන්න. ටැප් එකේ normally water seal එකක් තියෙනවා. ඊළඟ ඔයගොල්ලෝ ට්‍රැප් ලොස් එක. මේ ට්‍රැප් එකක් කියන්නේ අපි අර කලින් කතා කරපු මේ සීල් එක වෝටර් සීල් එක. එතනද අනිවාර්යයෙන් අපි දාගන්න ප්ලම්බින් ෆික්ස් එක පවත්වා ගන්න. ඒ වගේම මේකට අදාළ විදිහට සම්බන්ධ පද්ධතියේ වෙල්ට් පයිප් එක ඒ විදිහට පවත්වා ගන්න. මොකද මොකක් හරි හේතුවක් හින්දා මේ ට්‍රැප් එක කැඩලා ගියොත් අනිවාර්යයෙන් අපේ මේ අතුලට මේ දුකද හම්බෙනවා. ඔයාලට ප්‍රැක්ටිකල් අයිඩියාවක් ඇති normally අපි අපේ ගෙදර යූස් කරන අපි වොෂ්රූම් එකක් වගේ තිබ්බොත් මොකද වෙන්නේ සම්පූර්ණයෙන්ම මේ ට්‍රැප් එක ලොස් වෙනවා. ඒ කියන්නේ සම්පූර්ණයෙන්ම මේ අර තියෙන වතුර ටික හේදලා ගියන් පස්සේ තමයි ඇතුළට දිගට හම්බෙන්නේ. මේ තියෙන ටිපිකල් ඩ්‍රේනේජ් සිස්ටම් එක කියන්නේ ඔයාලට බලා ගන්න පුළුවන්. ඊළඟට මම මෙතන දාලා තියෙන්නේ මෑන් හෝල් කියන. අපි කොමන්ලි මෙතන performance use කරනවා මෑන් හෝල් කියන එක. ඔයාලට පේනවා මේ වම් පැත්තේ ෆොටෝස් එකේ තියෙන මේ ගුණවල තියෙන සීවේජ් වලින් එන පයිප්ස් ඊළඟට සිංක් වලින් එන ඒවා ෂවර් වලින් එන ඒවා මේ විදිහට අපි මේ කලෙක්ෂන් මෑන් හෝල්ස් වලට කොලෙක්ට් කරලා තමයි මේ ටික බිල්ඩින් එකට වෙල්ද අරගෙන යන්නේ. ඊළඟ මම කියනවා හොට් වොටර් සිස්ටම් එක. කොහොමද මේ කතා කරන ස්පීඩ් වැඩිද? ඔයාලට අයිඩියක් එනවා නේද? ඊළඟ හොට් වොටර් සිස්ටම් එක හොට් වොටර් සිස්ටම් එක අපි දන්නේ අපි normal use කරන්නේ පෝල් වලට මේ පෝල් වලට එකිනෙක අපඩවේ තියෙනවා ඊළඟ විදිහට සුපර් ජීවි ඉන්න පුළුවන්. එතන එහාට ගිහින් අපි හොට් වොටර් යොදා ගන්නවා විශේෂයෙන් අපි ගුණාත්මක අපිට වැඩි සහ පහසුවක් ඔය දේවල් ගන්න මේ වගේ පොඩක් කියලා තියෙන ග්‍රීස් හරි නැත්නම් තෙල් වගේ දෙයක් මම අයින් කරගන්න බැක්ටීරියාගේ විෂපාගත ඒවා අයින් කරගන්න.
types of hot water system. Generally මේක විදාගන්න power source එකත් එක්ක අපිට hot water system clarify කරන්න පුළුවන් electric use කරනවා gas use කරනවා ඊළඟට sun දෙකම solar energy එක use කරන විදිහ. ඊළඟට heating and storage system එක අපි දාගන්නවා. මම මෙතන green color එක circle කරලා තියෙන්නේ දැනට අපේ apartments වලදී use කරන hot water system දෙක. electrical heating system එක අපි කොමන්ලි දන්නවා මේකදි කරන්නේ ඉලෙක්ට්‍රිකල් එනර්ජි එකක් කරන්නේ මේ විදිහට කන්දි බස් ඉදාගෙන හීටින් එලිමන්ට් එකක් විදිහට ඒක තියෙන රෙසිස්ටිවිටි එක වැඩි වෙද්දී අපි කන්ට්‍රෝල් කරන එක රෙසිස්ටිවිටි එකත් එක්ක මේ හීට් එක ජෙනරේට් වෙනවා වතුරත් වෙලා තමයි අදාළ විදිහට වතුර ඩිස්ට්‍රිබියුට් කරගන්නේ මේ ඉලෙක්ට්‍රිකල් හීටින් සිස්ටම් එකදී කොමන්ලි සිස්ටම් දෙකයි ටැන්ක්ලස් වෝටර් සිස්ටම් ඊළඟට ස්ටෝරේජ් සිස්ටම් ටැන්ක්ලස් වෝටර් සිස්ටම් එකේ තියෙන ඉන්ස්ටන්ටස් water heaters කියලා. ඒ කියන්නේ අපිට ඕනේ demand එකට විතරයි මේක ගන්න. නමුත් ඉලෙක්ට්‍රිකල් කෙටල් එකක් ගන්නකොට අපිට ඕනේ වතුර ටික රත් කරගත්තා අපි අයින් කරනවා. ඒක තමයි ස්ටෝරේජ් සිස්ටම් එක කියන්නේ අපිට ඕනේ demand එකට අමතරව අපි වතුර රත් කරන සිස්ටම්. ඒකට බලන්න පුළුවන්. හරියම ස්ටෝරේජ් සිස්ටම් එකදී මේ තියෙනවා ලෝව හීටින් එලිමන්ට් එකක් ඊට අපේ හීටින් එලිමන්ට් එකක් තියෙනවා ඒකට වතුර ඇවිල්ලා අපි පවර් දුන්නා පස්සේ මේ වතුර රත් වෙලා තමයි ඩිස්ට්‍රිබියුෂන් එක ගන්න. ඒ වගේම මේකදී මෙතන කට ස්විච් එකක් ගන්නවා අදාළ අපි සෙට් කරපු ටෙම්පරේචර් ආවන් පස්සේ පවර් ඩිස්කනෙක්ට් වෙලා ටෙම්පරේචර් එක උඩට ගන්නවා. මේ තියෙන අපේ account account එකයි බලන්න පුළුවන් ඉලෙක්ට්‍රිකල් බිල්ස් එකක් තියෙනවා ලිස්ට් එකේ ලිස්ට් කරනවා මේක බිල් කාට බිල් පාඩි කියන්නේ කෝල් වලට බිල්ලක් එක මෙතන බිල් පාඩි කියන්නේ හොට් වලට අවුට්ලෙට් මේක තමයි කනෙක්ට් කරලා අපිට පුළුවන් කෝල් වලට ෂවර් එකක් ගන්න පුළුවන් වෙන හොට් වලට ෂවර් එකක් ගන්න පුළුවන් ඊළඟට මම කතා කරනවා සෝලාර් හොට් වොටර් සිස්ටම් ගැන සෝලාර් හොට් වොටර් සිස්ටම් එක ගැන ඔයාලට අයිඩියාවක් ඇති අපි මොකද කරන්නේ අපේ රූෆ්ටොප් එකේ මේ විදිහට සෝලාර් කලෙක්ටර් ඉන්ස්ටෝල් කරලා අපිට ඉන්සිඩන්ට් ටැංක් එකත් එක්ක තමයි අපි වතුර මේ සෝලාර් කලෙක්ටර් වලට හරහා යවලා අදාළ කලෙක්ට් කරගන්න. මේක ඉස්තෝරි ඩයග්‍රෑම් එක ඔයාලට බලා ගන්න පුළුවන්. සිස්ටම් එකේ මුලින්ම දෙන්නේ මෙතන සෝලාර් ප්ලේට් කලෙක්ටර් එකක් තියෙනවා. අපි කරන්නේ සර්කියුලේටරි පම්ප් එකක් හරහා. සර්කියුලේටරි පම්ප් එකක් හරහා මේ මෙතන තියෙන සෝලාර් ප්ලේට් කලෙක්ටර් එකේ වතුර යවනවා. ඒ වතුර යද්දි මොකද වෙන්නේ මේ එළියෙන් එන සූර්යකිරණ වලින් තාපය උරාගෙන මේ වතුරත් වෙලා යනවා මෙන්න මේ ඉන්සුලේටර් ස්ටෝරේජ් ටැංක් එකට. ස්ටෝරේජ් ටැංක් එකට ගියාන් පස්සේ මේ නැවතත් මේ අපේ තියෙන හීට් එක ස්ටිල් වෙන්න කිස්ටෙල්ල තමයි මේක රත් වෙලා අපේ ගෙවල් වලට එන්නේ. මෙතනදි හීට් එක්ස්චේන්ජර් කොයිල් එක කියන එක ගැන අයිඩියා එකක් තියාගන්න. ඒ කියන්නේ අපි දන්නේ මේ දවස පුරා ඒකාකාරව සූර්යාලෝකය ලැබෙන්නේ නැහැ. ඒක හින්දා මේ වතුර ඒකාකාර ටෙම්පරේචර් එකට පවත්වා ගන්න තමයි අපි මේ ඉන්සුලේට් ස්ටෝරේජ් ටැංක් එක තුළ මේ හීට් එක්ස්චේන්ජර් කොයිල් එක යූස් කරන්නේ. සෝලර් ප්ලේට් කලෙක්ට් එකක් පාට බලා ගන්න පුළුවන්. මුලින්ම තියෙන සෝලර් ට්‍රැක්ටර් ටික මේ ග්ලේසින් ෂීට් එකක්. ඒක ඇතුලේ තියෙන වතුර ගමන් කරන මේ කොපර් බටර්. ඒකත් එක්ක තමයි මේ වතුර රැක් වෙලා තමයි එළියට යන්නේ. මේ තියෙන ස්ටෝරේජ් ටැංක් එක. ඊළඟ අපි කතා කරන්නේ පයිප් මෙටල්. මේ පොට්ටෝර් සිස්ටම් එකකදී යොදා ගන්න.
කොමන්ලි අපි middle pipe ගත්තොත් copper, strip, galvanized වගේ කියන්න පුළුවන් plastic pipe ගත්තොත් PVX, CPVC, PPR මේ වගේ ගොඩාක් material අද වෙද්දී මේ hot water distribute කරන්න අපි use කරනවා. පළවෙනි material මම කතා කරන්නේ අපි use කරන plastic materials. මෙතන PEX, porcelain polyethylene කියන එක. මේක high temperature pressure resistant එකක් තියෙනවා. ඒ වගේම මේක corrosion වෙන්නේ ඒක ලොකු වාසියක්, flexible එක. ගොඩක් flexible හින්දා අපිට පොළොවේ යටින් වගේම surface එක ඕනම දෙයකට මේක බලපා ගන්න පුළුවන්. ඊළඟ CPVC සීසස් එකට 93ක් දක්වා ඉහළ උෂ්ණත්වයකට මේක වරුත් වෙනවා. අපි කලින් කතා කරගෙන corrosion ඊළඟට corrosion growth වෙනවා ඊළඟට chemical resistant මේවා ගුණාංග තියෙනවා. ඊළඟට PPR අර වගේම PPR කියන එක අපිට hot water සහ cold water කියන දෙකේදීම දාගන්න. ඊළඟට PPR කියන වැදගත්කම තමයි මේක ස්කේල. ඒ කියන්නේ මේ අපි බෙදා ගන්න වතුරේ තියෙන ලවණ හරින් දැක්කරින්ද ටැම්ප් ඔෆ් ටී සයිස් එකේ කිසිම දෙයක් වෙන්නේ නැහැ මේ PPR කියන මැටීරියල් එකේ. ඊළඟට එයාර් කන්ඩිෂන් සිස්ටම්. එයාර් කන්ඩිෂන් සිස්ටම් එක ඔයාලට ඇඟිලි අයිඩියක් ඇති. එයාර් කන්ඩිෂන් සිස්ටම් එක බේසිකලි කරන්නේ මේ එයාර් එකේ තියෙන ටෙම්පරේචර් එක, හියුමිඩිටි එක, එයාර් ක්වොලිටි එක කියන එක අපිට ඕන කන්ට්‍රෝල් සීලින් කන්ට්‍රෝල් පැරාමීටර්ස් වලට ගේන තමයි අපි එයාර් කන්ඩිෂන් සිස්ටම් වලදී කරන්නේ. thermal comfort මේක පරිගත් මාත් ටිකක් වෙන කන්ඩිෂන් එක. thermal comfort කියන එක basically මේක අපේ psychological දෙයක්. අපේ mind එකට දැනෙන දෙයක්. අපේ mind එක satisfy වෙනවා නම් අපි AC කියන කාර්යයක් මොකක් හරි කියහම හරි. මෙතන අපිට ඉන්න පස්සේ මේ ඒ වගේ දෙයක්. මේ thermal comfort එක බලපාන factors ගැන මම මෙතන කතා කරන්නේ. එයා කරදාලා තියෙන එයා ටෙම්පරේචර්, එයා වෙලොසිටි, ඊළඟට හියුමිඩිටි මේවා දේවල් වලට අපි කලින් කතා කරේ අර අපේ සයිකොලොජිත් එක්ක එන දෙයක් ඉන්න thermal comfort කියන එක අපි යනන්නේ ඒ ක්ලෝතින් එක ඊළඟට ඉන්දියාවේ තියෙන මෙටබොලික් හීට් එක අර අපිට දාලා තියෙන දේවල් ටික මේ thermal comfort එකේදී අනිවාර්යෙන් බලපාන. ඊළඟට අපි කතා කරන්නේ ඉන්ඩෝ එයා ක්වොලිටි ගැන. මේක ගොඩක් වැදගත් මාතෘකාවක්. මොකද අපි ඉතින්දා දැක්කොත් 90ක් වගේ. එයාක් වෙලාවට අපි ඉන්නේ එකක් හරි ඉන්ඩෝ සර්ෆේස් එක. ඒ වගේම දැනට මේ රිසර්ච් වලින් හොයලා තියෙනවා අපේ ඉන්ඩෝ එකේ තියෙන වාතය අපේ ඉන්දියාවේ තියෙන වාතයටදී ගොඩක් දූෂිතයි කියලා. ඒ වගේ රීසෙටබල් දේවල් ටිකක් මම තමයි කියන්නේ. ඔයගොල්ලෝ මේක වැදගත් දෙයක් කියනකට ස්ටික් බිල්ඩින් සින්ඩ්‍රෝම් කියන්නේ. කාට හරි ඒ කියන්නේ අපිට හිතුවොත් ඇයි අපිට AC එකක් ඕනේ කියලා. ඒක අපිට දැනෙන්නේ අපි AC එකක් නැති දැනකට ගියම. ඔයාලට එදිනෙදා ජීවිතේදී අපි අත්විඳින දෙයක් තමයි ස්ටික් බිල්ඩින් සින්ඩ්‍රෝම් කියන්නේ. අපිට තේරෙනවා මොකක් හරි අපහසුතාවයක් ඒ කියන්නේ අපේ ඕවර් ඉදනවා අපේ දැනෙන්නේ ඒ වගේ විවිධ අපිට අපහසුතාවයන් එකත් එක්ක අපිට අර එතන වැඩක් කරගන්න අමාරුයි ඒ වගේ දේවල් දැනෙනවා. මේකේ ගොඩක්ම අපිට තේරෙනවා අපි මේ Windows සර්ෆේස් එකේ ඉඳලා එළියට ගියන් පස්සේ. එළියට ගියන් පස්සේ තවත් යාට මේ දේ වැඩි වෙනවා. මේ තියෙන ඔෆිස් සින්ඩ්‍රෝම් එකක්. ඉතින් කලින් කතා කරා වගේම අපිට එයාර් කන්ඩිෂන් සිස්ටම් එකෙන් නැතිනක මොබයිල් දැනෙන හිතින් ඊළඟ ඔලිය අමාරුවක් ඊළඟ ස්පේස් ටෙන්ෂන් මේවා දේවල් ගොඩාක් වැඩි වෙනවා. එයාර් කන්ඩිෂන් සිස්ටම් එක නැති වෙනවා. ඊළඟට එයාර් කන්ඩිෂන් සිස්ටම් එකක් සිලෙක්ට් කරන්න. අපි සමකුත් දෙකකින් තමයි කතා කරන්නේ. මුලින් කතා කරන්නේ මේන්ලි ඩිසයින් බලන්නේ. ඒකට උනේ කැපැසිටි එක කොච්චරද කියලා. ඊළඟට වින්ඩෝ ඩිසයින් කන්ඩිෂන්. අපි ඒක AC එකදී විශේෂයෙන් දැන් අපි ගත්තොත් ලංකාවේ ගත්තොත් ධර්මකලාපියට අපි බලන්නේ මේකදී අපිට කම්ෆර්ටබල් ටෙම්පරේචර් රේට් එක කොහොමද වෙන්නේ කියලා. ඒ වගේම රිලේටිව් හියුමිඩිටි එක මේ වගේ දේවල්. ඊළඟට අපි බලන්නේ විතර මේ එයාර් කන්ඩිෂන් එක යූස් කරන්නේ. අපේ ගියත් එකද ගත්තොත් අපේ ගියත් සැම්පල් ඉංග්‍රීසි කියන තියෙනවා. ඒ වගේ මොනවද ඇක්ටිවිටි කරදී ඇක්ටිවිටි එකක් වල දෙන්නවා කියන්නේ අපි දැන් සාමාන්‍යත වගේ සයිකල් මේසි එක අපිට සයිකල් කරන්න බෑ ජිම් එකට. මොකද ජිම් එකදී අපේ ඩාඩි දානවා එතන අපේගේ තියෙන වෙනම හීට් එකක්. ඒ තැනදී අපි වෙනම මේසි එකට දානවා. වෙනම කැපැසිටි එකක්.
ඊළඟට applicable outdoor condition කියන එක අපි බලාගන්නේ normal අපි ඉන්න ප්‍රදේශයට හෝ ඒකට අදාළයි. මේ maximum temperatures වෙනස් වෙන මාසයකට වෙන environment condition වෙනස් වෙන්නේ. ඊළඟට අපි outdoor unit එකක් හරි install කරනවා නම් මෙතන මොකක් හරි ඒක damage එකක් වෙන්න පුළුවන්. ඒ කියන්නේ අපි දන්නවද සාමාන්‍යයෙන් පිළිපද ප්‍රදේශයකින් ඒකේ අර වාතයත් එක්ක එන ලවණ හින්දා මේ අපේ AC සිස්ටම් එක damage එකක් වෙනවා. ඒ දේවල් ගැන අපි බේසික් අඩුවක් කියනවා. ඊළඟට operating parameters. operating parameters වලදී අර කලින් කතා කරපු දේවල් ඔක්කොම එකතු වෙලා අපිට එනවා. නමුත් අපි බලන්නේ මේ කොච්චර heat load එක. අපි අපේ භූමියක් ඒවා ඊළඟට අපේ බෙඩ්රූම් එකකදී කොච්චර අපි heat එකක් අයින් කරන්න ඕනද? ඒ වගේ දේවල් capacity ඒ දේවල්. මේ තුන එයා මේ සයිකල් එක ගැන ඔයාලට දැනගන්න පුළුවන්. අපේ බේසිකලි අපේ ගියක් ඇතුලේ තියෙන ඉන්ඩෝ යුනිට් එක. ඉන්ඩෝ යුනිට් එක කියන්නේ මේක තමයි එවපරේටර් කොයිල් එක කියන්නේ. අපේ ගේ ඇතුලේ තියෙන සම්පූර්ණ ක්‍රියාවන් ටික එයා බ්ලෝ එකකින් ඇදලා අරගෙන මේ එවපරේටර් කොයිල් එක හැදිලා වැඩිලා පස්සේ මේකෙන් හීට් එක අරන් යනවා මොනවානේ අවුට්ඩෝර් යුනිට් එක. මේ අවුට්ඩෝර් යුනිට් එක රන් ගිය පස්සේ තමයි මේ අවුට්ඩෝර් යුනිට් එක තමයි ෆෑන් එක කරගෙන මේ හීට් එක රිලීස් කරන මේ සිස්ටම් එක කන්ටිනියස්ලි රන් වෙන්නේ. මේ තියෙන ස්ප්‍රිට් එයා කන්ඩිෂන් සිස්ටම් එක ටෙක්ස්චර් view එකක් මම කලින් කතා කරා වගේ මට බලන්න කිව්වා අපේ ගියක් එකේ තියෙන අපි කියමු දූෂිත වාතය කියන දූෂිත වාතය ඇවිල්ලා මේ එයා කන්ඩිෂන් එකේ ඒකට කොයිල් එක වැදුනන් පස්සේ මේක තියෙන හීට් එක මොකද වෙන්නේ ඒ අතුපාරින් කරන පාත් එක දිගේ අවුට්ඩෝර් එකට අරගෙන ඒ කළා මේ හීට් එක අයින් වෙච්ච කම්ෆර්ටබල් එයර් එක තමයි මේ විදිහට පල්ලෙහාට ආයෙ මේ රූම් එක සර්කියුලේට් වෙන්නේ. ඊළඟට මේක මේ ප්‍රතිපාර ලයින් එකදී මේක කියන හීට් එක ගියන් පස්සේ අවුට්ඩෝර් එකෙන් හීට් එක රිලීස් කරන් පස්සේ නැවතත් මේ ශීතකාරකයේ රෙෆ්‍රිජරන්ට් එක ඉන්ඩෝර් එකට ඇවිල්ලා මේක සර්කියුලේෂන් සිස්ටම් එක බවට පත් වෙනවා. ඊළඟට එයාර් කන්ඩිෂන් සිස්ටම් එකක තියෙන සිස්ටම් කම්පෝනන්ට් normal දැන් දන්නවා ඉන්ඩෝර් යුනිට් එක අවුට්ඩෝර් යුනිට් එක ඊළඟට මේක ශීතකාරකය මේක තාපය උරා ගන්න ප්‍රධානම ද්‍රව්‍ය ඊළඟට pipes අපි දාන copper pipes insulation material ඊළඟට ඉන්ඩෝර් යුනිට් අවුට්ඩෝර් යුනිට් අයි කරන hanging wrapper නැත්නම් bolt fix කරනවා මේ හැමදේම ඉන්ඩෝර් යුනිට් එක section එක දාලා තියෙන්නේ ඔයාලට බලා ගන්න පුළුවන් එයා ෆිල්ටර් එක මේ රතු පාටින් පෙන්වලා තියෙන්නේ දැන් පොට්ටේ ආයත නැත්නම් අපි දූෂිත වාතය කියලා ඒ බදන වාතය කියන්නේ එයා ෆිල්ටර් එක කරා යනවා ඊළඟට ඒකට කොයිල් එක තියෙනවා මෙතන බ්ලෝවර් එක තියෙනවා ඊළඟට මේ අයිනම දාලා තියෙන ඩ්‍රේන් පයිප් එක තියෙනවා මෙතන කාමරය ඇතුලේ තියෙන පොට්ටේ ආයත ඒ ඔපරේට් කොයිල් එක වැදුනා පස්සේ මේ සිදුවන ක්‍රියාවල අපි දන්නවා කන්ඩෙන්සේට් වෙනවා කියන එක. ඒ කියන්නේ ඝනීභවන. මේ ඝනීභවන වතුර බිඳි අපේ ඩප් කරා යන්නේ ට්‍රේන් පයිප් එක. මේ ටික ඔයගොල්ලෝ බලලා තියෙනවා. ඊළඟට තියෙන අවුට්ඩෝර් යුනිට් එකක්. අවුට්ඩෝර් යුනිට් එක වල බලා ගන්න පුළුවන්. මොනවද අපි කලින් කතා කරා වගේ. අවුට්ඩෝර් යුනිට් එක මේන් කොම්පොනන්ට් එකේ ෆෑන් එකක් තියෙනවා. මේ කන්ඩෙන්සර් කොයිල් එකක් තියෙනවා. මේ ශීතකාරකය ගමන් කරන. ඊළඟ මේ කම්ප්‍රසර් එකක් තියෙනවා. අපි දන්නවා ඉන්ඩෝර් යුනිට් එකෙන් අරන් එන්නේ. ඒකට කොයිල් එක පුරා ගන්න තාප්පේ මුලින්ම අරන් එන්නේ කන්ඩෙන්සර් කොයිල් එක. කන්ඩෙන්සර් කොයිල් එකට ආවන් පස්සේ කන්ඩෙන්සර් කොයිල් එකට ආවන් පස්සේ මේ ෆෑන් එක කරලා මොකද කරන්නේ? මේ තාපය එළියට වටපිටාවට නිදහස් කරනවා. ඒකලා මේ රෙෆ්‍රිජරන්ට් එක මේ පාත් එක දෙක ගමන් කරන පස්සේ එනවා මෙන්න මේ කම්ප්‍රසර් එක තියෙනවා.
කොම්පස් එක කියන තාම පස්සේ නැවතත් මේ ශීතකාරකයේ අදාළ ඉහළ උෂ්ණත්වයට සහ ඉහළ ප්‍රෙෂරයකට පරිවර්තනය කළා තමයි ඉන්ඩෝනෙට සප්ලයි කරන්නේ. කියන රෙෆ්‍රිජරන්ට් එක මේක තමයි කෙමිකල් සබ්ස්ටිටියුට්. ශීතකාරක ද්‍රව්‍යය. තාපයේ උරා ගන්නා සහ තාපයේ පිට කරන ක්‍රියාවලිය සිදු කළා. මේ සිස්ටම් එක සම්පූර්ණයෙන් නියම් කරන්නේ සයිකල් එකක් විදිහට මේ ශීතකාරකය රෙෆ්‍රිජරන්ට් එක. අපි normally ඒ level campus එකේදී ඔයාලට idea එකක් තියෙයි මේ පිළ සිස්ටම් ගැන කියනවා කියන්නේ. මේකදී මේ ශීතකාරකය කියන්නේ ද්‍රව සහ වායු අවස්ථාවේ තියෙන දෙකේම අදාළ විදිහට තමයි ෆිසිකල් ස්ටේට් එක වෙනස් වෙන ගමන් කරන දෙයක්. මේ දාලා තියෙන කොමා රෙෆ්‍රිජරන්ට් එකක් ශීතකාරක ටිකක් R410 ඊළඟ R32 R22 R64 මේකදී අපි ලෙක්සස් එකේදී කොමන්ලි යූස් කරන්නේ R32 කියන එක. මේ තියෙන රෙෆ්‍රිජරන්ට් පයිප්ස් යන කතා කරනවා. මේක තමයි සම්පූර්ණයෙන්ම ඉන්දස අවකෝන්ට මේ රෙෆ්‍රිජරන්ට් අරන් ඉන්නේ. මේක basically pipes දෙකයි suction pipe එක සහ liquid pipe එක. suction pipe එකෙන් අරන්නේ low pressure low temperature gas refrigerant එක තමයි operate වෙන්නේ. ඉන්ඩෝනෙට වෙන කොම්පස් එකට උද්භෝගය තියෙනවා. ඊළඟට වෙන ලයින් එක තමයි liquid line එක. මේකෙන් කරන්නේ high pressure කොම්පස් එකේ නම් ඉන්ඩෝනෙට එකට high pressure high temperature liquid එක translate කරනවා. මේ දෙක වෙන් කළා හඳුනා ගන්න ඕන දේ තමයි normally මේ liquid line එක suction line වලින් පොඩ්ඩක් line එකට වැඩි. ඊළඟට insulation material indicators insulation material එක කියන එක වැදගත් වෙනවා මේ සිස්ටම් එකේදී. මොකද අපි දන්නේ මේ ශීතකාරකයක් කියන එක සමහර සෙල්සියස් 10ක් වගේ පොඩි උෂ්ණත්වයක තමයි ක්‍රියා කරන්නේ. මේකත් එක්ක මොකද වෙන්නේ? අපි මේ රෙෆ්‍රිජරන්ට් පයිප් එකක් කියන එක ඉන්සුලේට් කරලා තිබුණ නැත්නම් අවට වාතය. ඒ කියන්නේ අපි රූම් එක ඇතුළේ තියෙන වාතයට අමතරව එළි වාතයේ තියෙන තාපයක් පුරාගෙන මේකේ තියෙන ශක්ති හානියක් වෙනවා. ඒ වගේම වාට බලන්න පුළුවන් මේ එළියට එන වාතය තියෙන ශක්තිය හොයා ගන්නවා අපි මෙතන තියෙන මේ කන්ඩෙන්සේෂන් කියන එක. ඝනීභවන කියන එක. අපි දන්නවා මොලේ අපි සිදුවීම් කරලා අඩු උෂ්ණත්වයක තියෙන දෙයක් එක්ක වැඩි උෂ්ණත්වයක තියෙන වායුවක් එකිනෙක පස්සේ මොකද වෙන්නේ? අදාළ වැඩි උෂ්ණත්වයේ තියෙන වායු අංශ ඝනීභවනලා වැටෙනවා. මේකත් එක්ක මොකද වෙන්නේ? මේ කොපර් පයිප් වල මේ වතුර බිඳු කම්පස් වුණාට පස්සේ කොරෝෂන් වෙන්න පුළුවන්. දැන් අපි දැකලා තියෙනවා චෙල්ලන් අපේ බිත්තිවල වගේ මේකත් එක්ක ඇති වෙන ෆංගස් ඒ වගේ සිදුවීම් වලට ලක් වෙන්න පුළුවන්. මොඩියේෂන් අපිට තමයි කතා තියෙන්නේ. අපිට normally උදාහරණ common insulation material තමයි elastomer foam nitrate rubber EPDF foam කියනවා. ඊළඟට මම වෙනවා fire life safety system එකට. fire life safety system එක කියන්නේ අපි identify කරන්නේ fire එකක් හඳුනා ගන්න, fire එකක් පාලනය කරන්න, fire එකක් සම්පූර්ණයෙන් පැතිරී වළක්වා ගැනීම සඳහා තමයි අපි fire life safety system එක කියන එක දාන්නේ. මේකෙදී fire system වලදී mainly part දෙකකට අපි ගන්නවා active fire protection සහ passive fire protection කියන්නේ. මම ඉස්සරහට කතා කරන්නේ active fire protection system. ඒ කියන්නේ only basic අපි දන්නවා කතා කරලා වගේම fire system එක කරන්නේ මුලින්ම ඇති වෙන කලින් හඳුනා ගැනීම ඊළඟ මේක ව්‍යාප්තිය පාලනය කිරීම සහ සම්පූර්ණ නිවාදනය කියන කාර්යයන්ට අදාළව තමයි මේ fire life safety system එකක් ඩිසයින් කරලා තියෙන්නේ. මේකදී MEP part එකෙන් කරන්නේ active fire protection system කියන්නේ. ඊළඟට ඔයාලා සිවිල් ඉන්ජිනියර්ස් පරිදි passive fire protection system කියන එක කරනවා. ඒකෙදි ඔයාලා දාගන්නවා fire resistant building material ඊළඟට fire in partial වෙනවා fire campus වෙනවා ඊළඟට අපි ground building වල fire doors fire windows මේ දේවල්
අපි MEP part එකෙන් බලන්නේ මෙතන fire suppressor system, fire detection system සහ fire extinguisher කියනවා. මෙතන fire suppressor system කියන්නේ ගින්නක් ඇති වුණාට පස්සේ මේක පැතිරීම වළක්වන නිසා සහ නතර කිරීම. fire detection system එක කියන්නේ මේ ගින්නක් ඇති වෙන්න කලින් ආසන්න මොහොතේ හෝ හඳුනා ගැනීමේ සිස්ටම් එක. මුලින්ම කතා කරේ fire suppression system කියන්නේ. මේකද fire suppression system එක අපේ තම බිල්ඩින් වල යූස් කරනවා මේ ඔටෝමැටික් ස්ප්‍රින්කලර් සිස්ටම් කියන්නේ. ඔයාලා බේසිකලි අයිඩියා එකක් තියාගන්න ස්ප්‍රින්කලර් එකක් කියන්නේ වතුර මලක් වගේ වාට මේ දකුණු පැත්තේ තියෙන ෆොටෝ එක බලන්න පුළුවන්. වම් පැත්තේ ෆොටෝ එක දාලා බලන්න පුළුවන් බල්බ් එකක් ඇතුලේ මේ රතු පාට බල්බයක් තියෙනවා. මේ රතු පාට බල්බය අපි බොහෝ විට ඉන්ෆෙක්ට් දාන ග්ලිසරින් කියනවා. ග්ලිසරින් කියන්නේ තාප අවශෝෂක ද්‍රවයක්. මේක සෙල්සියස් 55කට 58කට වගේ උෂ්ණත්වයක තාපය ගාගත්තන් පස්සේ මේ බල්බ් එක පුපුරලා මේ මෙතන තියෙන චෙක් මාක් එක ලීක් වෙලා තමයි සම්පූර්ණ ප්‍රෙෂරයිස් වෝටර් මේ අදාළ වම් පැත්තේ ෆොටෝ එකේ තියෙන විදිහට ව්‍යාප්ත වෙනවා. වතුර. මෙතන වතුර දිශාවල ලීක් වෙලා තමයි ඊමණි වලදී සිද්ධ කරන්නේ. හයි ස්ප්‍රින්කලර් සිස්ටම් එකේ ෆ්ලෝ chart එක water distribution system එකේදී කරාවා කියන්නේ අපි මේකෙදි වතුර දාගන්නවා අපි ප්‍රෙෂරයිස් වෝටර් ඒ කියන්නේ ආසන්න වශයෙන් බාර් 8කට විතර වතුර පම්ප් රූම් එකෙන් අරන් ඇවිල්ලා ඒ ටික තමයි මේ GI බටද කියවලා ඒ බටවලට අපි සම්බන්ධ කරලා තියෙන වතුර නැත්තම් ස්ප්‍රින්කලර් ෆයර් පම්ප්ස් වලින් එන්නේ ඊළඟට අන්ඩර්ග්‍රවුන්ඩ් පයිප් වලින් ඇවිල්ලා ෆයර් රයිස් එකේ ඇවිල්ලා තමයි මේ ලෑන්ඩින් වලින් පෝස්ට් සැකපාගෙන මේ ෆයර් ස්ප්‍රින්කලර් වලට එන්නේ මේ තියෙන ෆයර් පම්ප්ස් ටික වතුර බේසිකලි සම්පූර්ණ නම් අපේ බිල්ඩින් වලට වතුර පම්ප් කරනකොට ඊළඟට මේ අන්ඩර්ග්‍රවුන්ඩ් පයිපින් දැන්ට ඔයාලට බලාගන්න පුළුවන් ලෙක්සස් එකට આવුත් මේ අන්ඩර්ග්‍රවුන්ඩ් පයිපින් ප්ලොට් එක කරන්න තියෙනවා. හරි මෙතන තියෙන ෆයර් රයිස් එක කියන එක මෙතන මම දාලා තියෙන ෆෝවින් එක හෑන්ඩ් ඩ්‍රොයින් එක ආල්ට අපි සයිට් එකට આવත් මේක විෂුවල් ඩක්ට් එක ඇතුලේ කොහොමද පයිපින් දීලා තියෙන්නේ ඩක්ට් එකෙන් එළිය සීන් එකත් එක්ක තියලා තියෙන කොහොමද එතන හයිඩ ෆොටෝ කැප්චර් කරන්න ඕනේ. මම එකයි මෙතන ඩ්‍රෝවින් ෆොටෝ දාලා තියෙන්නේ. ඔයාලට බලා ගන්න පුළුවන්. මේ තියෙන 150ට අතර පම්ප් රූම් එකේ ඉඳලා ෆයර් පම්ප් වලින් අරගෙන ඇවිල්ලා පොළ ගැටින් වෙන 150ක් මටින් ආව පස්සේ අදාළ ෆ්ලෝ එකට ආවට පස්සේ මුලින්ම එක ලයින් එකක් දෙනවා මේ ලෑන්ඩින් වෙල් and post wheel තුලින්. අනිත් එක දීලා තියෙනවා අපි කලින් කතා කරපු ස්ප්‍රින්කලර් වතුර මුලින්. ඒ දෙක තමයි බෙදහැරීමක් සිද්ධ වෙන්නේ. මේ තියෙන පොඩි ෆයර් ස්ප්‍රින්කලර් සිස්ටම් එක. ඔයාලට අයිඩියා ගන්න පුළුවන්. මේ සීලින් එක හරහා ව්‍යාප්ත වෙලා තිනවා GI57 GI57 මෙන්න මේ විදිහට අපි කනෙක්ට් කරලා තියෙනවා ස්ප්‍රින්කලර්ස්. මේ තියෙන ලෑන්ඩින් වල පෝස්ට් එක. ඔයාලට සේම් ෆොටෝ බලා ගන්න පුළුවන් මේ තියෙන ස්ප්‍රින්කලර්. සේම් ෆොටෝ බලා ගන්න පුළුවන් මේ තියෙන්නේ ෆයර් ස්ප්‍රින්කලර් වතුරමයි. ඊළඟට මේ අරන් යන තියෙන්නේ ලෑන්ඩින් එක පෝස්ට් වීල් අරන් යන. මේක තමයි පෝස්ට් වීල් එක. මේ තියෙන ෆයර් ස්ප්‍රින් විශේෂ එක. මේක තමයි ලෑන්ඩින් වෑල් එක. මේකද මොකද වෙන්නේ? අපර ස්නේප්පේට සංවේදී රිසීවර් බල්බ් එක පුල්ලා වතුර මලක් තියෙනවා වගේ. මෙතෙන්දී අරන් යන ලයින් එක අපි ජොයින් කරලා පෝස්ට් වීල් එක. ඒ කියන්නේ ගින්නක් ඇති වෙච්ච අවස්ථාවකදී අපිට පුළුවන් මේ නලයට සම්බන්ධ
ලෑන්ඩින් වෑන් එක ඔන් කරලා මෙතන ෆෝස් රීල් එක සාමාන්‍යයෙන් අපි උදාහරණ මීටර් 15කට මීටර් 20කට ඒ වගේ පාවිච්චි කරලා අපුල් ලෙන්ත් එකකට දීලා තියෙනවා. ෆෝස් රීල් එක ඇදගෙන සම්පූර්ණ ෆ්ලෝ එක පුරා තියෙන ගින්නක් දක්වා ගිහිල්ලා ඒ ගින්න නිවා ගන්න අපිට පුළුවන්. ඊළඟට ෆයර් ඩිටෙක්ෂන් සිස්ටම් එක. ෆයර් ඩිටෙක්ෂන් සිස්ටම් එකදී කලින් කතා කරා වගේ ෆයර් ඩිටෙක්ෂන් සිස්ටම් එකක් කියන්නේ ගින්නක් හඳුනා ගන්න. ගින්නක් ඇතිවීමට ආසන්න තියෙන මොහොතේ හෝ ඇතිවීමට මොහොතකට කලින් අපි හඳුනා ගැනීම තමයි මේ ෆයර් ඩිටෙක්ෂන් සිස්ටම් එකේදී කරන්නේ. මේකෙදි කොම්පොනන්ට්ස් වශයෙන් තියෙන අපි සර කොම්පොනන්ට් වයිස් කතා කරනවා. මේන් ෆයර් අලාර්ම් කන්ට්‍රෝල් පැනල් එකක් තියෙනවා. ඊළඟට මේක තියෙන්නේ අපේ පම්ප් රූම් එකේ. ඊළඟට මේ ෆයර් අලාර්ම් කන්ට්‍රෝල් පැනල් එක ටවර්ස් දෙකට තියෙනවා. ජේකට පවර් ඒකට වෙනම ෆයර් අලාර්ම් කන්ට්‍රෝල් පැනල් තියෙනවා. ඒක හරහා වයලුත් ගිහිල්ලා තියෙනවා මොන්ට මොඩියුල් වලට ඊළඟට ස්මෝක් ටෙස්ටර්ස්, හීට් ඩිටෙක්ටර්ස් ඒ කොම්පොනන්ට් ගිහිල්ලා තියෙනවා. අපි කොම්පොනන්ට්ස් බලමු. මුලින්ම තියෙන්නේ මේ ෆයර් අලාර්ම් කන්ට්‍රෝල් පැනල් එක. normally මේ ෆයිලම් කන්ට්‍රෝල් කරන එක තමයි මේ සිස්ටම් එක. ෆයිල් සිස්ටම් එකේ තියෙන බ්‍රේන් එක. වැඩට අපි උපන්නේ. මේකෙන් කරන්නේ මොකද? මෙතෙක් එකකින් එන සිග්නල් එක අරගෙන ඒක එලාම් එකක් විදිහට කන්ට්‍රෝල් කරලා අනිත් එක්ක යවන්නේ මේ ෆයිලම් කන්ට්‍රෝල් කරන්නේ. පාර දාන්න පුළුවන් නැති AC ස්පේස් එකක් තියෙනවා. මේකට අපිට පුළුවන් ෆයිල් 250ක් මේ විදිහට මැනුෆැක්චර් කරන්න ෆැසිලිටිස් හම්බෙනවා. ඊළඟට අපි කතා කරන්නේ ස්මෝක් ඩිටෙක්ටර්ස් සහ හීට් ඩිටෙක්ටර්ස්. ස්මෝක් ඩිටෙක්ටර් කියන එක ඇක්ටිව් වෙනවා සෙන්සර්ස් 5කට. හීට් ඩිටෙක්ටර් එක ඇක්ටිව් වෙනවා සෙන්සර්ස් 5කට. ස්මෝක් ඩිටෙක්ටර් එකදී අපි බේසිකලි දාගන්නේ ෆොටෝ සෙන්සිටිව් මැටීරියල් එකක්. මේක ඇතුලේ තියෙනවා ෆොටෝ සෙන්සිටිව් මැටීරියල් එක. ෆොටෝ සෙන්සිටිව් මැටීරියල් එක කියන්නේ ඔයාලට අයිඩියක් ඇති. ෆොටෝ සෙන්සිටිව් කියන්නේ බේසිකලි මෙයා අයිඩෙන්ටිෆයි කරනවා බ්ලැක් ඇන්ඩ් වයිට්. අපි දන්නවා නෝමල් ස්මෝක් එකක් කියනවා. ගින්නකදී තියෙන ස්මෝක් බ්ලැක් කළු පාටක් වගේ තමයි තියෙන්නේ. ඒක අයිඩෙන්ටිෆයි කරලා තමයි මෙයා ඕන්නේ මේ අහපව්වේ බ්ලැක් ස්පේස් එක අයින් පස්සේ වයිට් නෝමලි අපේ තියෙන වයිට් එක ආව පස්සේ මෙයා ලියට් එකට එනවා. ඒ වගේම හීට් ඩිටෙක්ටර් එකදී අපි දාගන්නේ සේම් ප්‍රින්සිපල්. දැනට මේ ෆොටෝ සෙන්සිටිව් ටෙක්නොලොජියට අමතරව අද වෙච්ච ලේසර් බීම් ටෙක්නොලොජි මේ වගේ ගොඩක් අප්ඩේටඩ් සිස්ටම් යූස් කරනවා. ඊළඟ තියෙන්නේ මොන්ට් මොඩියුල් සහ මැනුවල් කෝල්පත්. මොන්ට් මොඩියුල් එක කියන්නේ ඩිටෙක්ටිං හෝ ස්විච්චිං සිග්නල් එක අදාළ විදිහට ඕන් ෆයිල් එකක් කන්ට්‍රෝල් ෆයිල් එක ඕන ෆෝමැට් එකට හදන්න මොන්ට් මොඩියුල් කියනවා. ඊළඟට මැනුවල් කෝල්පත් කියන්නේ අපිට ඔයාලට පුළුවන් ඕනම ෆ්ලෝ එක අපේ පාන් බිල්ඩින් එකට આવොත් අපි ස්ටැප්ලස් කරන ෆ්ලෝ එකට ඇතුල් වෙන තැන තියෙනවා මැනුවල් කෝල්පත් පොයින්ට්. දැන් නම් මේ කෝල්පත් කියන්නේ ෆිසිකල් පිටින් එක ඉන්ස්ටෝල් කරලා නැහැ. ඒකදී අපිට ඒක ඉන්ස්ටෝල් කරලා තියෙන්නේ ඉන්න කැටි වෙච්ච වෙලාවදී ඕනම වෙලාවක අපි ස්ටැටස් එක ගන්න කියන්නේ නැහැ. මේක මැනුවල් ෆිගර් කරලා අපිට සම්පූර්ණයෙන්ම ඩිටෙක්ෂන් සිස්ටම් එකේ සිග්නල් එකක් ගන්න පුළුවන්. දැන් ඉන්නක් ඇති වෙලා මෙහෙම කරදරයක් වෙන්නේ නැහැ. ඊළඟ ෆයිල් එක සයින් එක. මේකෙන් කරන්නේ audible alert දෙන එක. ඒ කියන්නේ ෆයිල් ඩිටෙක්ෂන් අතර කන්ට්‍රෝල් පැනල් එක අයිඩෙන්ටිෆයි කරලා පස්සේ ඩිටෙක්ටර් සිග්නල් එක හරි මේ වෙලේ එක මිනිහ තැනක ඉන්නකොට ඊට පස්සේ සම්පූර්ණයෙන්ම වොයිස් කෝල් එක එලාම් එක මුළු බිල්ඩින් එක පුරා ව්‍යාප්ත ගන්නේ ෆයිල් එක සවුන්ඩ්ස් යූස් කරලා. ඊළඟට යනවා LP gas distribution system එකට. LP gas අපි දන්නවා අපේ උදා කිචන් එකට එතනකට heating system වලට මේ ගොඩාක් දේවල් වලට අපි LP gas කියන එක යූස් කරනවා. අපේ ශ්‍රී ලංකාවේ දාගන්න LP gas එකේ ප්‍රොපේන් සහ බියුටේන් කියන එකේ මික්ස් එකක්. මේ තියෙන බෙනිෆිට්ස් ටික ෆුල් එකේ දාගන්න පුළුවන්. ඊළඟට ඉන්ද පොලිෂන් එක අඩුයි මේකේ. මේකේ තියෙන නෝමල් ස්මෝක් එක මේකේ දැලි බෙදෙනවා කිය ඒ වගේ දේවල් ඒවා අපි සාපේක්ෂව ගන්න ගෑසස් එක්ක මේකේ තියෙන ෆීල් එක හාම්ෆුල් නෑ. 18 application අපි LP gas use කරලා
අදාළ තියෙනවා කාර් වලට ගන්නවා, අලන් වලට ගන්නවා, සිගරට් ලයිටර්ස්, ටෙස්ටර් ටියුබ් එකේදී අපි කටින් කරන්නේ මේ දේවල් අපි LP gas use කරනවා. මේ තියෙන LP gas filtration system එකේ flow chart එකක්. මේ තියෙන component wise මතක තියාගන්න mainly අපි LP gas bank එක තමයි main distribution point එක ඉන්නේ. එතන ඉඳලා piping arrangement එක සහ gas tank. ඒකට ඇවිල්ලා මේ flow දෙක LP gas meter සහ unit එක ඇතුළේ ගන්න. මේ unit එක ඇතුළේ අපි පළවෙනි solenoid valve එක කියන්නේ මොකද්ද කියන්නේ. මේ කියන්නේ LP gas bank එකක් කියන එක. මුලින්ම මෙතන මම වට component විතරක් කියලා component wise ටිකක් පල්ලෙහා කතා කරලා මම අපිට මෙතනට ඇවිල්ලා කියන්න මෙතන distribution එක විදිහට කියලා. මේ බලන්න පුළුවන් ඔයාලට මේ නිල් පාටින් අපි කනෙක්ට් කරලා තියෙන gas cylinders. ලාස්ට් එක හරි ඊළඟට එකක් හරි authority supply කෙනකින් අපිට ඇවිල්ලා මෙතන cylinders ඊළඟට මේ තියෙන gate gas මෙතන තියෙනවා automatic change එකක්. ඊළඟට මේ තියෙන්නේ pressure gauge එකක්. එතන විහාර ගියාන් පස්සේ මේ second district regulator එක filter file detector system එකේ panel එකට යන signal path එක මේ දේවල් තියෙනවා. අපි පල්ලෙහාට component wise ටික කතා කරලා මෙතන විදියට ගන්න එක මොකද වෙන්නේ? main components. අපි කලින් කතා කරා storage vessel එක ඊළඟට second district regulator, automatic changeover regulator, turbine, insulation valve, pressure gauges, LP gas meters, මේ ගොඩක් component තියෙනවා උටියේ power system එක. මුලින්ම තියෙන්නේ LP gas cylinders ඊළඟට storage vessels කියන එක ඔයාලට බලා ගන්න පුළුවන්. මේක ඊළඟට අපි කතා කරන්නේ pressure regulator එක. මේක තමයි LP gas system එක main component. මේකෙන් කරන්නේ කරන කාර්යය තමයි අපි අතන සිලින්ඩර් එකෙන් දෙන gas එකේ flow එක control කරලා flow එකේ pressure එක මේ lower level එකට ගෙනල්ලා මේ system එක පුරා ව්‍යාප්ත කරන එක තමයි මේකේ තියෙන ප්‍රධානම කාර්ය වෙන්නේ. ඊළඟට මේකේ තවත් කාරණා කරගන්න පුළුවන් අපි දන්නවා LP gas කියන එක මේක මොනවද ගිනි ගන්නා වායුවක් හින්දා මේකේ ඇතිවන pressure fluctuation ටික control කරන්න මේක වැදගත් වෙනවා. ඊළඟට අපි කතා කරනවා automatic change over regulator. automatic change over regulator කියන්නේ අපිට මේ සිස්ටම් එකට ලාස්ට් එක හරියට මොකක් හරි උතරේ සප්ලයි කෙනෙක්ගේ කියන සිලින්ඩර් එක කනෙක්ට් කරන් පස්සේ මේ සිස්ටම් එක අපි ඔන් කරලා අපේ ගේට් වල ගෑස් ගන්නවා වෙන්න පුළුවන්. හැබැයි අපි දන්නේ අපේ මේ සිලින්ඩර් එකේ තියෙන ගෑස් ඉවර වුණාද අපි තව සිලින්ඩර් හයි කරන්න ඕනද මේ සිග්නල් එක අපිට එන්නේ. මේ සිග්නල් එක ගන්න තමයි අපිට ඔටෝමැටික් චේන්ජ් ඕවර් රෙගුලේටර් කියන එක හදාගන්න. ඔයාලට පුළුවන් පල්ලෙහා ෆිගර් 1 එකේදී බලන්න පුළුවන් මේ සර්විස් සිලින්ඩර් එක ඊළඟට රිසර්ව් සිලින්ඩර් එක අපි සර්විස් සිලින්ඩර් එක ගත්තා. මේ ග්‍රීන් කලර් බල්බ් එක පත් වෙලා තියෙන සර්විස් සිලින්ඩර් පැත්තට. ඊළඟට මෙතන සර්විස් සිලින්ඩර් එකේ මෙතන රිසර්ව් සිලින්ඩර් විතර ගන්න සලකන normally අපි මේක පළවෙනි සිලින්ඩර් එක යූස් කරනවා අපි මේක දාගන්න දෙවෙනි සිලින්ඩර් එකට. මේ පළවෙනි සිලින්ඩර් එක වුණා පස්සේ බලන්න පුළුවන් මේකේ බල්බ් එක රෙඩ් කලර් එක. ඊළඟට මෙයා මේ රෙඩ් කලර් වුණා පස්සේ ගෑස් ඇලොයි පාත් එක විතර දෙන්නේ මේ දෙවෙනි සිලින්ඩරේ පාත් එක. පළවෙනි ෆොටෝ එකේදී පීල් කලර් තියෙද්දි සර්විස් සිලින්ඩර් එකේ ඉඳන් පාත් එක නිවිතර හැදුවට මෙයා සෙකන්ඩ් එකේදී ගෑස් ඩිස්ට්‍රිබියුෂන් වෙන පාත් එක ඔටෝම චේන්ජ් කරනවා දෙවෙනි සිලින්ඩර් එකේ ඉඳන් ගෑස් යන විදිහට. ඊළඟ වැල් වැල් මේ පළවෙනි වැල් එක නම් රිටර්න් වෙනකොට ඒ වෝටර් ඉන්සුලේෂන් සිස්ටම් එක කතා කරනවා මෙතන කියලා ගන්න GI වැල් කියන එක වතුර වගේම මේ LP ගෑස් කියන එකත් අපිට ඕනේ අදාළ පාත් එක. only one direction. අරන් ඉන්න ඒ දේ අපෝ බෑක් ෆ්ලෝ එක රිටර්න් ෆ්ලෝ එකක් නැති වෙන තමයි අපි non return valve එක යූස් කරන්නේ. ඊළඟ isolating valve
මේ විදිහට pressure gauges අපිට අදාළ විදිහට මේ GL pipes වල ඕනම කෙනෙක් connect කරලා pressure distribution system මේ gas distribution system එකේ pressure එක නැත්නම් pressure එක යොමු කරන්න මෙතන බලන්න පුළුවන්. මේ තියෙන gas indicator අපි ගන්න අපේ consumption එක බලන්න පුළුවන්. ඒ වගේම අදාළ වෙන pressure එක pressure loop එකක් කියන මේ දේවල් අපිට එක්කම gas meter එකෙන් බලන්න පුළුවන්. හරි. ඊළඟ තියෙන LP gases LP gas process ඊළඟ detail connectors කියන දේවල් පාර බලන්න පුළුවන්. මෙතන normally අපේ ගෙවල් වල වගේම ඔයාලා දැකලා ඇති මේ පිටුවල එක use වෙනවා. ඊළඟට මෙතන අපි ලාස්ට් ලොකු සිලින්ඩර්ස් වලට කනෙක්ට් කරන්නේ මේ වගේ process වෙනවා. ඊළඟට LP gas detection system. fire detection system එක වගේ තමයි අපිට LP gas detection system එක කියන්නේ. LP gas කියන්නේ ගිනි ගන්නා වායුවක්. මේක මොකක් හරි අපේ ස්පොට් එකක් වුණොත් අඳුරා ගන්න. මොකක් හරි gas සිලින්ඩර් එකකින් නැත්නම් මේ ඩිස්ට්‍රිබියුට් කරන GI පයිප් එකකින් ලීකේජ් එකක් වුණොත් ඩිටෙක්ට් කරගන්න. දුන්නත් ඇතිමට කලින් අඳුරා ගන්න තමයි gas LP gas ලීකේජ් ඩිටෙක්ටර් එක යූස් කරන්නේ. මේ LP gas ලීකේජ් ඩිටෙක්ට් කරන එකට ඩිරෙක්ට් සිග්නල් කේබල් එක කරා සම්බන්ධ කරලා තියෙන සෝලනොයිඩ් එක. සෝලනොයිඩ් එක කියන්නේ ඉලෙක්ට්‍රොමැග්නටික් ස්විච් එකක්. පාර බලන්න LP gas ඩිටෙක්ට් එක මේකෙදි සෙන්සර් මැටීරියල් එක යොදාගන්නේ ටින් ඩයොක්සයිඩ් කියන මැටීරියල් එක. මේකද කරන්නේ මෙයා සිග්නල් එක ඔටෝ ජෙනරේට් කරන්නේ අප LP gas එක ඩිටෙක්ට් කරගත්තා. මේ LP gas ඩිටෙක්ට් එක හරහා මොකක් හරි LP gas ඩිටෙක්ට් කරනවා ඊට පස්සේ මේ විදිහට ඩෙසිබල් 85ක එලාම් එකක් සහ වෝනින් ඉන්ඩිකේටර් එකක් අපිට බලන්න පුළුවන්. ඊළඟට අපි කතා කරන්නේ shut off device එක. අපි ඒ සිස්ටම් එකේ තියෙන solenoid band එක. ඔයාලා හිතන්නේ අපි කනෙක්ට් කරලා තියෙන අපේ distribution system එක මේක incoming pipe එක මේක outgoing pipe එක normally අපේ තියෙද්දි මේක තමයි solenoid band එක කනෙක්ට් කරලා තියෙන්නේ. අපතන leakage direct එක මොකක් හරි gas leak එකක් තියෙනවා ඩිටෙක්ට් කරගෙන එයා මොකද කරන්නේ? එයා සම්පූර්ණයෙන් මේ gas line එකෙන් LP gas distribution එක නතර කරලා දානවා. අපි බලමු මේකේ working principle එක ඉන්න slide එක. solenoid එක valve path එක ඊළඟට solenoid එක නෙමෙයි. ඔයාලට බලා ගන්න පුළුවන් මේ තියෙන cable path එක normally signal current ගන්න එක. අතනින් detect එකේ ස්ලීප් එක ඩිටෙක්ට් කරගෙන කරන්ට් එක ජෙනරේට් කරලා මෙතනට එවුන් පස්සේ මේකේ තියෙන ඒ හර ඉලෙක්ට්‍රොමැග්නටික් ෆීල්ඩ් එක ජෙනරේට් ඒ ෆීල්ඩ් එක මොකද වෙන්නේ මොකද මැග්නටික් එක මේ ජනරේ හා සම්බන්ධ වෙලා තියෙන මේ ස්පීඩ් ප්ලන්ජ් එක මේ ස්පීඩ් ප්ලන්ජ් එක මේ ඉලෙක්ට්‍රොමැග්නටික් ෆීල්ඩ් එක්ක ඔතෝම මේ විදිහට පල්ලෙහාට ගිහිල්ලා අපිට බලන්න පුළුවන් මෙතන ක්ලෝස් අවුට් වෙන සිස්ටම් එක. හරි. අපි අහපුවම මෙතන අහපුවම LPGS distribution system එකෙන් ඉවරට ඊට පස්සේ වල බලන්න පුළුවන්. අපි කලින් කතා කරා වගේම මේක සිලින්ඩර්ස් ටික දැන් ඉවර ගන්න කොයි චේන්ජ් එකකින් මොකද වෙන්නේ ඊළඟට ප්‍රොපිලියටකින් මොකද වෙන්නේ ඒ දේවල් ටික මෙතනින් ගෑස් සිලින්ඩර් එකෙන් ගෑස් ආව පස්සේ අපිට normally අපි කරන්නේ මෙතන මේ චේන්ජ් ඕවර් එක හරහා යවලා තමයි ගෑස් ඩිස්ට්‍රිබියුෂන් එක ගන්න. මොකද මේකේ ගෑස් තියෙනවා නැද්ද කියලා අපි බලා ගන්න පුළුවන්. මේ පාත් එකෙන් පා ගියොත් විතරයි ඊට අමතරව
වෙනත් අවස්ථාවක සඳහන් මේ ගෑස් කොහොමද චේන්ජ් කරහා යවන්න නැතුව නිකන් සෙකන්ඩ් ස්ටේජ් රෙගුලේටර් කරහා යවන්න පුළුවන්. ඒ වගේම මේ ගෑස් බෑග් ඇතුළේ අපි ඩිටෙක්ටර් පැනල් වෙන සිග්නල් කේබල් ඉන්ස්ටෝල් කරලා තියෙනවා. අන්තිම සිස්ටම් එකයි තියෙන්නේ ලයිට්නින් ප්‍රොෆෙෂනල් සිස්ටම් එකට. ඔයාලා normal දන්නේ ලයිට් එක නැත්නම් අකුණක් කියලා හිතන්න. ඉස්කල් අපේ දන්නවා වලාකුළු හරි වලාකුළු පිළිගන්න නැත්නම් මෙතන ටෙම්පරේචර් ඩිෆරන්ස් එකක් ඒ වගේක් හින්දා වලාකුළු වලාකුළු කියන්නේ ආහාර පිටන්නේ වෙනස්කමක් එක්ක තමයි භෞතික එක්ක විදුලි ධාරාවක් නිර්මාණය වෙලා විශාල ශක්තියක් උදාහරණ සිද්ධ වෙන්නේ. මේ ශක්තිය විශාල ශක්තියක් කියන්නේ normally අගයක් විතර අගයක් විතර ගත්තොත් විභාජනීය ප්‍රමාණය ශක්තියක් නිදහස් වෙනවා. ලයිට් ප්‍රොසෙසර් සිස්ටම් එක අවස්ථාවේ අපි දන්නවා ඒ අපි normal ජීවිතවල ගැන හිතන්නේ හැබැයි මෙතන පවුල් බිල්ඩින් එක ගත්තොත් ඒකදී අපි හොස්පිටල්ස් ගොඩක් ඒ කියන්නේ ඉන්වයිස් ගොඩක් එතන තියෙන ඉක්විප්මන්ට් මෙටීරියල් යුසේජ් එක මේ සිස්ටම් ගොඩක් එක තැනක ඒක රාශී වෙච්ච ආහාරවල කියලා සිස්ටම් එක ඕනේ වුණා ඒ වගේ ආරක්ෂාව වුණා මෙතන ඒවලදී අකුණක් ඇතිවෙලා පස්සේ අපේ normally ගෙදරකට ඇදලගත්ත අපේ නිදුගේ කාන්ඩිල් වලට පිළිවෙලවන්න පුළුවන් මේ කියන ඩැමේජස් ටික වර්ධනය වෙනවා අපෝ සත්‍ය මෙතන අකුණු සංඥා නැත්නම් මේ ලයිටින් ප්‍රොසෙසර් සිස්ටම් එකේ පරිවිතු සිස්ටම් ගන්නවා අපි ජෙනරල් දන්නේ ලයිටින් වෙනස්කම් ඒක නැත්නම් සංඥාක දෙකක් තුනක් වගේ අපේ විද්‍යුත් එකෙන් හයිකල්ලා ගන්න පැරඩේ කේස් සිස්ටම් ඊළඟට මෙතන අපේ Lexus වලදී ෆාම් බිල්ඩින් අපි යූස් කරන්නේ early stream emission lighting protection system එක. අපි ජෙනරලි අර පැරඩේ කේජ් එකකදී අකුණු සංඥාක දෙකක් තුනක් හයිකල් එන්ජින් ප්‍රොටෙක්ෂන් එක ගත්තට මෙතනදී අපි early stream එකක් යූස් කරන්නේ එකක් මෙතනදී අපි හයි කරන්නේ එක අකුණු සංඥාවක්. ඒ වගේම එක අකුණු සංඥාවක් හයි කරගෙන හින්දා මොකද වෙන්නේ? එතනදී අපේ බිල්ඩින් එක එළියෙන් බැලුවහම මේක මොකක් හරි අපියරන්ස් එකේ වෙන ඩැමේජ් එක අඩු කරනවා. ඊළඟට මේ early stream emission එකේදී අපිට පුළුවන් wide area එක protection ගන්න. ලොකු area එකක තනි අපේ සංඥාවේ ලොකු area එක. ආසන්නයෙන් මීටර් 100ක මේක ගන්න පුළුවන්. ඊළඟට මේ සිස්ටම් එකේ cost effective සිස්ටම් එක අපේ සංඥාවේ දාලා අඩු හින්දා ඊළඟ down conductors අඩු වෙන හින්දා cost effective solution එකක් වෙන්නේ. මේකේ pollution එක මුලින්ම එනවා මෙතන රූට් ටොප් එකේ තියෙන අකුණු සංඥා කියන පාර්ට් එක විස්තර කරනවා. පාට බලා ගන්න පුළුවන් මේ තියෙන අපේ එයා ටර්මිනල් එක. මේකේ තමයි අකුණක් ඇති වෙච්චි. මුලින්ම අකුණ ඇදලා ගන්න. අකුණ ඇදලා ගත්තන් පස්සේ මොකද වෙන්නේ? සම්පූර්ණයෙන්ම මෙතන රත්පාරි සර්කල් කරලා තියෙනවා නේද? බිල්ඩින් එක ඇතුළේ තියෙන ෆැසිලිටිස් වල වලට ඒකේ කරවලක් වෙන ආකාරයට මේ සම්මායක පාර්ට් එක. මේ තියෙන කොටව ඩවුන් කන්ඩක්ටර් එක හරහා තමයි මේක මේජර් ගිහිල්ලා භූගතයක් සිද්ධ වෙන්නේ. මේ තියෙන පාර්ට් එකේ භූගතයකට ආසන්න ප්‍රදේශයේදී ප්ලේන් බලාගන්න පුළුවන් කියලා. බලාගන්න පුළුවන්. කොටට රිපේර් කරන ගවිලා තියෙන්නේ. ඇවිල්ලා මෙතන අපි ටෙක්ස්ට් බොක්ස් එකක් තියෙනවා. ටෙක්ස්ට් බොක්ස් එකෙන් අපි ඉස්සර කතා කරමු. මේකට ඇවිල්ලා ග්‍රවුන්ඩ් ඉලෙක්ට්‍රෝඩ් කරා තමයි මේ භූගතයම සිද්ධ වෙන්නේ.
අපි කොම්පොනන්ට්ස් බලමු. මුලින්ම තියෙන පැටර්න් එක අපි කලින් කතා කරාට මේ අපිට එක්ක අපේක්ෂණයක් හදාගත්තට මේකෙන් විශාල ප්‍රමාණයක ආරක්ෂණයක් ලබනවා. මේ සිස්ටම් එකේ. මේක 100ක් තමයි මෙතන ප්‍රොටෙක්ෂන් රේඩියස් එක අපි යූස් කරන්නේ. අපේ සම්මත කරලා තියෙන දේවල් මේකේ තමයි බේසිකලි අපේ කැපිලිටි ඒ අපේ ඇට්‍රැක්ට් වෙන අප්‍රැක්ට් කරගෙන ස්ට්‍රක්චර් ඇතුළේදී භූගතය දක්වා ක්‍රියාවලිය කරන්නේ. මේක අපි හයි කරා විලින් එක තියෙන ඉහළම ස්ථාන. මේක බලන්න කියනවා. අපේ ටර්මිනල් එක මේක ටර්මිනල් එක ගරගෙන ඊළඟට අපි රුට් එකේ මේ GI පෝල් එක ඉන්ස්ටෝල් කරලා GI පෝල් එකට සම්බන්ධ GI බටේ කරා තමයි මේ අපි එයා ටර්මිනල් එක හයි කරන්නේ. උඩින් GI මවුන්ට් ප්ලේට් එක මේ තියෙන එයා ටර්මිනල් එකේ වර්කින් පිස්ටන් එක අකුණක්. ඒ කියන්නේ බෙහෙබර කාලෙකින් ඉවරලාට මොකද වෙන්නේ මේ අවට වාතයේ අපි දන්නවා බලාපොරොත්තු ප්‍රදේශයේ තියෙන සහ පාල ප්‍රදේශයේ කොහොමද ආරෝපණය වෙන්නේ කියලා. ආරෝපණය වුණාන් පස්සේ මේ ආරෝපණය විදාගෙන මේක යම්කිසි ඉලෙක්ට්‍රිකල් ශක්තිය ඉලෙක්ට්‍රිකල් චාර්ජ් එකක් බබලා කරගන්නවා. මේ ඉලෙක්ට්‍රිකල් චාර්ජ් එක බබලා කරන් පස්සේ ඔයාලා විනිකුටේ බලන්න පුළුවන් අකුණක අපේ ධනසහ දෙනවා ආරෝපණය වෙද්දී මේක එයාට මේක වටේ වාතයේ ධනව ආරෝපිත වෙනවා. මේ එකත් එක්ක වලාකුළු ඒ විචාරය වෙනස් කරද්දී මුලින්ම මේ ධන ආරෝපිත අවර ප්‍රදේශයේ තියෙන වාතය සහ මේ චාර්ජස් භාවිතා කරලා මේක ඉක්මනින්ම කැච් අප් කරන් භූගත කිරීම තමයි මේ සිස්ටම් එකේදී වෙන්නේ. මේ දෙක පොත ඩවුන් කන්ඩක්ට් එක අපේ ටර්මිනල් දෙකේ කැච් අප් කරන එක සම්පූර්ණයෙන් අපි කලින් කතා කරා වගේ ස්ට්‍රක්චර් ඇතුළේදී මේ භූගත කිරීම දක්වා ගෙනෙන්න මේ කන්ඩක්ටර් පාස් කරනවා බොඩි කන්ඩක්ට් එක. ඊළඟට මේකේ ටෙක්ස්ට් බොක්ස් එක අපිට බලන්න පුළුවන් මේක අපි පාස් කරලා තියෙනවා. ටෙක්ස්ට් බොක්ස් එක කියන්නේ දැන් අනිත් කතා සිස්ටම් වල වගේම මේ දාගන්න අපේ සර්වර් සිස්ටම් එකෙන් අපි ප්‍රොසෙස් කරනවා. අපි ඇත්තටම උගාගත්ත කියලා අපිට බලා ගන්න දෙයක් නැහැ. ෆිසිකලි අපිට එළියෙන් බලා ගන්න බැහැ. අපි ඒක බලා ගන්න මේ ටෙක්ස්ට් බොක්ස් එකේ. අපිට පුළුවන් මේ සිස්ටම් එකේ පෙරපාත නියක් ගලවන්න නැතුව මේ බොක්ස් එක විතරක් ගලවන්න. මේ කොපර් ස්ට්‍රිප් එකේ රෙසිස්ටන්ස් එක කන්ටිනියුලි මේචර් රෝඩ්වලාද මේ තියෙන ගුණාංග වලින් හරි අපේ සිස්ටම් එක අපිට කැච් අප් කරන් තියෙනවා. හරි. ඒ වගේ ගුණාංග එක්ක අධ්‍යයනය කරන්න පුළුවන්. දැන් මේක තමයි තියෙන්නේ සිස්ටම් වයිස්. රොහන් ඔව් විශ්වාස. රොහන් මාව එහෙනව නේද? ඔව් හැරම විශ්වාස. ඔව්. රොහන් ඇත්තටම මේ හොඳ ප්‍රසන්ටේෂන් එකක් මේ මොකද අපි මොකද කාලෙක කලින් මම ඔයාලට කිව්වා ඇත්තටම ඔය ප්‍රශ්නේ මොකද MEP සම්බන්ධව දැනුම අර සිවිල් ඉංජිනේර් කෙනෙක්ට තියෙන ප්‍රමාණය මේ සෑහෙන අඩුයි දැන් ඉන්ඩස්ට්‍රි එකේ. ඒතකොට අපි ෆ්‍රෙෂ් ග්‍රැජුවේට් කෙනෙක් ගත්තත් ට්‍රේනි කෙනෙක් ගත්තත් ඒ ප්‍රශ්නේ ඒක එහෙම්මම තියෙනවා. ෆ්‍රෙෂ් ග්‍රැජුවේට් කෙනෙක් නෙමෙයි ඇත්තටම සීනියර් ඉංජිනේර් කෙනෙක් ගත්තත් ඔය එක්ස්ටෙන්ට් එකට මම හිතන්නේ නොලෙජ් එකක් මේ සෑහෙන අඩුවෙන් තියෙන්නේ. ඒතකොට අපි ඒක වෙනම මේ සීක් කරගෙන යන්න ඕනේ, මේක වෙනම හොයාගෙන යන්න ඕනේ මේ. ඉතින් මට හිතෙනවා ඔයා මාරම එෆර්ට් එකක් සහ මාරම මේ හොඳ මේ ප්‍රසන්ටේෂන් එකක් ඩිලිවර් කළේ මේ වෙලාවේ. මොකද 7 ඉඳන් පැය 2ක් විතර අරගෙන ඔයා මේක ලස්සනටම මේ ඕගනයිස් කරලා තිබ්බා ප්‍රසන්ටේෂන් එක. මේ ඉතින් සෑහෙන අප්‍රීෂিয়েට් කරනවා මේ රොහාන්. මොකද ඔයා මේ යන්න කලින් මේ වගේ ලොකු හරිම ඉම්පෝර්ටන්ට් මේ ප්‍රසන්ටේෂන් එකක් අපිට ඉතුරු කරලා යන එක. මේ ඉතින් ඒකට මම අපෝ වතාවක් තැන්ක් යූ කියනවා. අනිත් කට්ටියට මොනවා හරි ප්‍රශ්න තියෙනවා නම් අහන්න පුළුවන් නේද? වහන්න. ඔව්. thank you සම්බර.